කොහොම හරි පින්වතුනි දැන් මේ කියන කාරණා සමහරට ඔබට නොතේරෙන්න පුළුවන්. මොකද හේතුව අපි මේ කාලාන්තරයත් තිස්සේ විවිධ දේවල් කතා කරගෙන යන ගමන් තියෙන්නේ. බොහොම ගැඹුරු දහම් කාරණා අපි කතා කරගෙන යන ගමන් තියෙන්නේ. ටිකක් උඩින් දහම් කාරණාවක් මම ඔබට කියන්නම්. නොතේරුණා කියලා හිත රිද්ද ගන්න එපා පින්වතුනි. දේශනා නිතර නිතර අහන්න ඔබට මේ ඔක්කොම පැහැදිලි වෙලා ඒවි. පින්වතුනි මේ ලෝකේ මේ වෙනකොට ඔබ බණ අහලා ඔබ දන්න කාරණාවක් තියෙනවා පින්වතුනි මේ සත්වයෝ කියලා જાතියක් නැහැ කියලා. මස්ලේ කයක් ඇතුලේ වැඩ කරන හිතක් තියෙන්නේ පින්වතුනි. ඒක ඔබ මේ වෙනකොට දැනගෙන ඉන්න ඕනේ බණ අහනවා නම් දිගටම. අද මාව නම් කාරණාව ටිකක් තේරෙන එකක් නැහැ. මේ මස්ලේ කයක් ඇතුලේ දුවන හිතක් තියෙන්නේ පින්වතුනි. හිතක් කියලා කියන්නේ තනිකර මේ ශක්ති පුඤ්ජය. ශක්ති ප්‍රභවය. ඒක හරියට පින්වතුනි මේ ලයිට් එකෙන් ආලෝකයක් නිකුත් කරනවා වගේ. ඒවත් යම් ශක්තියක් නිකුත් කරනවා වගේ පින්වතුනි මේ ශක්තිය ජනිත කරනවා මේක ඇතුලේ ජනිත කරලා ඒක නිකුත් කරනවා. අන්න ඒ වගේ පින්වතුනි මේ හිත ඇතුලේ යම් ශක්තියක් ජනිත වෙනවා. ඒ ශක්තියට අපි කියනවා පින්වතුනි චිත්ත ශක්තිය කියලා. ආලෝක ශක්තියේ ස්වභාවයක් තියෙනවා පෙන්눔 කරන ස්වභාවයක්. චාලක ශක්තියේ ස්වභාවයක් තියෙනවා පින්වතුනි චලනය වෙන ස්වභාවයක්. මේ චිත්ත ශක්තියේ ස්වභාවයක් තියෙනවා හිතන්න පුළුවන් ස්වභාවය. අන්නේ හිතන්න පුළුවන් ශක්තියට තමයි පින්වතුනි චිත්ත ශක්තිය කියලා කියන්නේ. මෙන්න මේ චිත්ත ශක්තිය ආකාර 6කින් පින්වතුනි හැදෙන්න පටන් ගන්නවා. අපි දන්නවා මේ ආකාර 6 මොනවද? ඇහැයි රූපයයි සම්බන්ධ වෙලා හැදෙනවා. කනයි ශබ්දයයි සම්බන්ධ වෙලා හැදෙනවා. ওই විදිහට ගිහිල්ලා පින්වතුනි අන්තිමට මනයි ධම්මයි සම්බන්ධ වෙලා හැදෙනවා. මම ඔබට යම් කාරණාවක් කියන්නම් පින්වතුනි මනයි ධම්මයි සම්බන්ධ වෙලා හැදෙන. මේව ඔබ දැනගන්න පින්වතුනි. මේ දේවල් වල තියෙන වටිනකම දැනගන්න. පින්වතුනි මෙච්චර කාලයක් මේ ලෝකෙට පහළ වෙච්ච සියලුම ඥානයන් විශ්වයට අයිති දේවල් පින්වතුනි. විශ්වීය ඥානයන් මේ සියලු දේ. සර් ඇල්බර්ට් අයින්ස්ටයින්ට පහළ වෙච්ච ඥානයක් තියෙනවා නම් ඒක විශ්වයට අයිති ඥානයක් පින්වතුනි. සර් ඇල්බර්ට් අයින්ස්ටයින්ට අයිති එකක් නෙමෙයි. ඒ බව අපේ මිනිස්සු හොඳට දැනගෙන හිටියා. පෙරදිග ලෝකයේ ඉන්න මිනිස්සු ඒ බව හොඳට දැනන් හිටියා පින්වතුනි. දැනගෙන හිටපු නිසා පෙරදිග ලෝකයේ ඒ ඥානයට හිමිකම් කියපු කිසිම කෙනෙක් පින්වතුනි ඒවට පේටන්ට් රයිට් ගන්න ගියේ නැහැ. පින්වතුනි පේටන්ට් රයිට් ගන්න ගියා නම් ආයුර්වේදයේ ලෝකෙට හඳුන්වලා දීපු ධන්වන්තරි ඍෂිවරයාට කොච්චර දෙන්න වේද පින්වතුනි? මේ ලෝකේ එකම ගහක්වත් නැහැ කියලා කියනවනේ පින්වතුනි බේතකට ගන්න බැරි. චරක ඍෂිවරයාට කොච්චර දෙන්න වේද? සුස්සුත ඍෂිවරයාට කොච්චර දෙන්න වේද? බාගබට්ට ඍෂිවරයාට කොච්චර දෙන්න වේද? පොත් පිටින් ලියලා තියෙනවා. ඔබ දැකලා චරක සංහිතාව කියලා තියෙන පොත් පිටින් ලංකාවේ තියෙනවා සිංහලෙන් පින් කරලා. ඔබ කියවුවොත් එහෙම තියෙනවා පින්වතුනි බේත් දාති ඕන එකක්. විශ්ව ඥානය. විශ්වයේ තියෙන ඥානය මම දැන් ඔබට කියන්නම් පින්විතනේ මේ විශ්වයේ තියෙන ඥානය මිනිස්සු අතටපත් වෙන්නේ කොහොමද කියලා. ඔබට තේරෙයි ඔබට කොයිතරම් ලොකු වගකීමක් තියෙනවද කියලා මේක කිව්වට පස්සේ. මේක අපි අපේ ස්වාමින් වහන්සේලාත් එක කියලා තියෙන කාරණාවක් පින්විතනේ. වික්ෂුවකගේ වගකීම ගැන පැහැදිලි කරලා දෙන්නේ. ඒක භික්ෂුවකගේ වගකීම විතරක් නෙමෙයි පින්විතනේ. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයාගේ වගකීම මම මේ කියන්නේ. කවුද භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා? භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වනක් පිරිස. ශ්‍රාවක සංඝයා මේ තියෙන සම්මුති සංගතයේ පින්විතනේ. ශාසනය රකින්නේ සම්මුති සංඝයා නෙමෙයි පින්වතුනි ශ්‍රාවක සංඝයා. ඒ කියන්නේ සම්මුති සංඝයා සහිත
මුළු සිව්වනක් පිරිසම පින්වතුනි. ඒ කියන්නේ ඔබටත් ලොකු වක්කීමක් තියෙනවා මේ කාරණාව සම්බන්ධව. මේක කිව්වට පස්සේ ඔබට තේරෙයි මේක. පින්වතුනි මේ සියලු ඥානයන් පවතින විශ්වයේ. මේ විශ්වයේ තියෙන ඥානයන් මිනිස්සෙකුට පාවිච්චි කරන්න බෑ පින්වතුනි. දන්නේ නැහනේ. මිනිස්සෙකුට පාවිච්චි කරන්න නම් පින්වතුනි විශ්වයේ තියෙන ඥානය මනුස්ස මනසකට ඇදෙන්න ඕනේ. මනුස්ස මනසකට ඒක ඇදෙන්න නම් පින්වතුනි ඒ මනසේ ඒ ඥානයට ඇදෙන්න පුළුවන් පරිසරයක් හැදෙන්න ඕනේ. මානසික පරිසරය ඒ ඥානය ඇදලා ගන්න පුළුවන් මට්ටමට ආපු ගමන් පින්වතුනි ඊළඟට මන ධම්ම ඝට්ටණය වෙන වෙලාවට මොකද වෙන්නේ? ධම්ම කියලා කාරණා ධම්ම කියලා කියන්නේ හිතට එන අරමුණට. ධම්මාරම්මන කියලා කියනවා ඒකට. අන්නේ හිතට එන අරමුණ විදිහට පින්වතුනි අර විශ්වයේ තියෙන ඥානය බහිනවා. හැබැයි ඒක වෙන්න මොකක් වෙලා තියෙන්න ඕනේද? අර පරිසරය හැදිලා තියෙන්න ඕනේ. දැන් බලන්න සර් ඇල්බර්ට් අයින්ස්ටයින් E = MC වර්ගයේ හොයන්න එක දවසද දුක් විඳේ. දෙකද දුක් විඳේ තුනද දුක් විඳේ. මාස ගණන් අවුරුදු ගණන් පින්විතනේ මේක හොයන. ඔය හොයන හැම වෙලාවකම ඕකට තමයි කියන්නේ දැහැන් කරනවා කියලා පින්විත. ආගමික පසුබිම ගත්තට පස්සේ දැහැන් කරනවා කියලා වෙනම එකක් තියෙනවා. විද්‍යාත්මක පසුබිමෙත් ඕවා දැහැන් කිරීම තමයි පින්විතනේ. දැහැන් කිරීම කියලා ඔන්න ඔය જાතිය දැහැන් කිරීම කියලා කියන්නේ පින්විතනේ හිතට අර ඥානෙ වහින්න අවශ්‍ය පරිසරය හදනවා. ඒ ගැනම හිතනවා. හිතලා පින්විතනේ. ඔබ හිතනවාද ඒ කාලෙට පෞල් ජීවිතයක් එහෙම තියෙන්නේ නැති කියලා මේ මහත්තයාට? ඒ මොකුත් නැහැ පින්විතනේ. ඒ වෙලාව මහා පුදුම උරට නැගපු මානසිකත්වයක ඔය කටයුත්ත වෙන්නේ. නමුත් ඒ අය සිවුරක් දාගෙන නැහැනේ පින්විතනේ. එහෙම නැත්නම් ජටාවක් බැඳගෙන නැහැනේ. මොකක් හරි ආගමික පැත්තකට නැඹුරු කරගෙන නැහැනේ. ඒක නිසා පින්විතනි මිනිස්සු ඒව දැහැන් කියලා කියන්නේ නැහැ. මම මේ කියන්නේ ප්‍රථම ධානය ආදී වශයෙන් ඒවට නෙමෙයි. ඒවත් පින්විතනි අර පුදුම විදිහට මානසිකත්වයේ තීව්‍ර කරන අවස්ථාව. මහා උග්‍ර සමාධිය පින්විතනි. ඔය උග්‍ර සමාධියට ගිහිල්ලා එක තැනකදී පින්විතනි මොකද වෙන්නේ? අන්නර විශ්ව ඥානය ඇතුල් වෙනවා. ඒ විශ්ව ඥානය ඇතුල් වුණා කියලා කියන්නේ පින්විතනි හරිනම් මේ මුළු ලෝකෙම ඔල්වරසන් දෙන්න ඕනේ අවස්ථාවක්. හේතුව මොකක්ද? මේ මුළු මනුස්ස ලෝකෙම ඔල්වරසන් දෙන්න ඕනේ පින්විතනි මනුස්සයාට ඥානයක් පහළ වුණා පින්විතනි. ඒ කියන්නේ මනුස්ස වර්ගයා වෙනුවෙන් ඥානයක් පහළ වුණා පින්විතනි. දැන් මොකද කරන්නේ සර් ඇල්බර්ට් අයින්ස්ටයින් ඒක තමන්ගේ ගෝලෙන්ට කියනවා. අන්න සර් ඇල්බර්ට් අයින්ස්ටයින් තමයි ඔතන ධායිකයා. ධායිකයා මොකද කරන්නේ පින්විතනි අධ්‍යායිකයන්ට කියනවා ඒ ධානය ලබන්න බෑ ඒ අයට. ඒ අය ගෝලියෝ. අර ඥානය ලබන්න බෑ ඒ අයට පින්විතනි. නමුත් ඒ අයට පුළුවන් අර ඒ ඥානය ලැබපු කෙනාගෙන් ඒක අහගෙන අන්න ඒක හැමෝම අතර බෙදලා දෙන්න. අන්න අධ්‍යායික පිරිස මොකද කළේ පින්විතනි? E = MC වර්ගයේ තේරුම් අරගත්තා. තේරුම් අරගෙන අපිට දුන්නා. අපිත් ඉස්කෝලේ යන කාලේ ඒක ඉගෙන ගත්තා. අද ඉගෙන ගන්න පුතාලා දූලත් ඒක ඉගෙන ගන්නවා. ඔය එකක්. ඊට බොහෝ ඈත කාලයකට කලින් පින්විතනේ අපි හිතමු ධන්වන්තරි ඍෂිවරයා. ධන්වන්තරි ඍෂිවරයා පින්විතනේ කැලේ භාවනා කර කර ඉන්නවා. ඔය භාවනා කර කර ඉන්න අතරේ පින්විතනේ මොකද වෙන්නේ? මේ ඔන්න හිත තීව්‍රතාවයට නැగిලා එක අවස්ථාවක් එනවා පින්විතනේ. උග්‍ර තීව්‍රතාවයකට නැගිනවා. ඒ නැගිච්ච ගමන් පින්විතනේ මෙන්න මන ධම්ම ඝට්ටණය වෙන්න හැම අවස්ථාවකම මොකද වෙන්නේ? බේත් જાතියක් එනවා එළියට පින්විතනේ. මෙන්න මේ ලෙඩේට මෙන්න මේකට මේ කියලා ඔන්න ඒ වෙලාවට පින්විතනේ අර අදායක පිරිස ඉන්නවනේ. තමන්ගේ හිටපු ගෝල පිරිස මොකද කරන්නේ? ඒ ටික ලියනවා පින්විතනේ. මෑත කාලයේ පහළ වෙච්ච උතුම් ස්වාමින් වහන්සේ නමකටත් පින්විතනේ ඔහොම අවස්ථාවක් උදා වෙලා තියෙනවා. ඒ මානසිකත්වයේ පින්විතනේ ඉහළට තීව්ර කරගෙන යන අවස්ථාවේදී පින්විතනේ එකපාරට විශ්වයේ තියෙන ශක්තිය, විශ්වයේ තියෙන ඥානයන් පින්විතනේ බහින්න පටන් ගත්තට පස්සේ තමන්ගේ ගෝලයන්ට කිව්වා මෙන්න මේ ටග් ගාලා ලියා ගන්න. මෙන්න මේ ටික ලියා ගන්න ටග් ගන්න. ඕක තමයි ක්‍රමයේ පින්විතනේ. විශ්වයේ තියෙන ඥානයන්
ඕවට ඉතින් ඒ කාලේ ඉඳලා එහෙම එක එක නම් කියන පොත්ගුල් හතර අරවා මේවා එහෙම තියෙනවා. මොනවාරි විශ්වයේ තියෙන ඥානයන් පින්වතුනි. අපරදිග විද්‍යාඥයන්ට බහින්නෙත් ඒවා පින්වතුනි පෙරදිග ඍෂිවරුන්ට බහින්නෙත් ඒවා. මේ විශ්වයේ තියෙන ඥානයන්. ඒ ඔක්කොම පින්වතුනි මන ධම්ම කියන කොටසට අයිති ඒවා පින්වතුනි. ඒක වෙන්න නම් මක් වෙන්න ඕනේද? ඒක වෙන්න නම් පින්වතුනි මනසේ අර කියන ස්වභාවයටපත් වෙන්න ඕනේ. ඒ කියන ස්වභාවයටපත් වෙච්ච ගමන් ඊට අදාළ කොටස බහිනවා. අපි යන් තව ටිකක්. එතකොට ධන්වන්තරේ ඍෂිවරයාට ඔන්න පින්වතුනි දේවල් වැටහෙන්න පටන් ගත්තා. වැටහෙන ටික ලිව්වා. ඊළඟට පින්වතුනි තව ඍෂිවරයෙක් පහළ වුණා. මේ ඍෂිවරයා මානසිකත්වයේ දියුණු කරගෙන ගියා. අන්න යනකොට පින්වතුනි ජ්‍යොතිෂ්‍ය පහළ වෙන්න පටන් ගත්තා. විශ්වයේ තියෙන ඥාන ශක්තිය. ඔන්න පහළ වුණා. පහළ වුණාට පස්සේ මොකද වෙන්නේ පින්වතුනි? දන්නේ නැහැ කොහොම පහළ වෙනවද කියලාවත් මේ. දැන් ධන්වන්තරේ ඍෂිවරයන් ඇහුවනම් එහෙම ගිහිල්ලා ස්වාමීනි ඔබ වහන්සේ දන්නවද ඕක කොහොමද පහළ වුණේ කියලා? කියයිද? එහෙම දන්නේ නැහැ පින්වතුනි. කියන්න දින එකම දේ තමයි මම භාවනා කරගෙන ගියා. හිත තීව්‍ර මට්ටමකට නැගුණාට පස්සේ මට මෙන්න මෙහෙම ගලන්න පටන් ගත්තා. මෙන්න මෙහෙම හිතෙන්න පටන් ගත්තා. නේ හිතෙච්ච එක මම ගෝලයන්ට කිව්වා මෙන්න මෙහෙම එකක් හිතනවා දැන් ලියාගන්න. කළ වැලි නම් ඔක්කොම හරි. හරියට නිහාර අකුණක් ගහනවා වගේ පින්වතුනි. අකුණක් ගහන වලාකුළු විතරක් තිබ්බට මදි. පොළවත් ලෑස්ති වෙන්න ඕනේ. ආසයි පොළොවයි දෙන්න එකට ලෑස්ති වෙච්ච ගමන් මොකද වෙන්නේ පින්වතුනි? ස්පාක් එකක් හැදෙනවා. ඒක තමයි අකුණ කියලා කියන්නේ. ආසයි පොළොවයි ස්පාක් වෙන්න පටන් ගන්නවා. ඒකට දෙන්නම ඕනේ. අන්නේ විදියට පින්වතුනි මේ හිතේ අර සමාධි මට්ටම හැදිච්ච ගමන් මොකද වෙන්නේ? අර ඥානෙ බහිනවා. ඔන්නෝම තව කෙනෙක් හිටියා පින්වතුනි. අපි උන්වහන්සේට කියනවා මහ බෝසතාණන් වහන්සේ කියලා. මේ බොහොම කාලයකට කලින් උන්වහන්සේ පටන් ගත්ත මේ කාර්යය කරන්න පින්වතුනි. උන්වහන්සේ හිතුවා මම බුදු වෙන්න ඕනේ කියලා. දීපංකර භාග්‍යවතුන් වහන්සේව දැකලා ඊටත් කාලෙක ඉඳලා ඕනකම තිබුණා. අපි විවරණේ ගත්ත වෙලාව ඉඳලා කතා කරමුකෝ. දීපංකර කියන මහ උතුම් භාග්‍යවතුන් වහන්සේව දැකලා උන්වහන්සේ ගැන හිත පැහැදිලා මට බුදු වෙන්න ඕනේ කොහොම හරි මට බුදු වෙන්න ඕනේ. බුදු වෙන්න පුළුවන්ද කියලා උන්වහන්සේ දැනගත්ත පුළුවන්කම බුදු වෙන්න. දැන් මොකද්ද කරන්නේ ඉතින් එහාට? බුදු වෙනවා කියලා කියන්නේ පින්වතුනි ෂඩ් අසාධාරණ ඥානයන්ට හිමිකම කියනවා. මේ විශ්වයේ තියෙන යථාර්ථයට හිමිකම කියනවා. මේ යථාර්ථවත් ඥානයක් තියෙනවා මේ විශ්වයේ පින්වතුනි. අන්න ඒකට හිමිකම කියන එක තමයි බුද්ධත්වය කියලා කියන්නේ. මා 아무තු දෙයක් නෙමෙයි බුද්ධත්වය කියන්නේ පින්වතුනි. යම් ඥානයක්. අන්නේ ඥානයට හිමිකම කියන්න තමයි දැන් හදන්නේ උන්වහන්සේ මේක. දන්න විදිහට පටන් ගත්තා. ඒ අත්දැකීම කරගෙන ගියා පින්වතුනි හරි ගියාද? ඒ ඥානෙ පහළ වුණේ නැහැ. ඊළඟ අද්දවේ පින්වතුනි ආයි මිනිස්සෙක් වෙලා ඉපදිලා අපි හිතමු. කැලේ ගිහිල්ලා දැන් භාවනා කරනවා කොහොමද අර ඥානෙ ලබන්නේ? බුදු වෙන්න හදන්නේ පින්වතුනි. බුදු වෙන්න හදන්නේ හැම වෙලාවකම. ඔන්න ඔය වෙලාවේදී පින්වතුනි එක්තරා මට්ටමකට මානසිකත්වයක් නැගුණා. ඒ නැගිච්ච වෙලේ ඉඳලා පින්වතුනි ඇදෙන්න පටන් ගත්ත දේවල්. මොනවද ඇදුනේ? බලනකොට ආයුර්වේදය. ඉතින් ඒක දුන්නා. ලෝකෙට දුන්නා. ඒ අද්භවය එතනින් ඉවරයි. ඊළඟ එකක් තව පටන් ගත්තා. කොහොම හරි මම මේක කරගෙන යනවා ගැන ඔන්න ඒකට ඇදෙන්න පටන් ගත්තා මන්ත්‍ර ශාස්ත්‍ර. ඒකක් දුන්නා. එක ඇදුනා. පින්වතුනි ඔය ඍෂිවරු වශයෙන් අද ලෝකෙට මේ දේවල් දෙන හැමෝම පින්වතුනි බෝසතාණන් වහන්සේලා. මොකක් හොයන බෝසතාණන් වහන්සේලාද? මේ විශ්වයේ තියෙන අග්‍රශ්‍රේෂ්ඨ මහා ඥානය හොයන බෝසතාණන් වහන්සේලා පින්වතුනි. අර මානසිකත්වයේ දියුණු කරනවා. නමුත් එකම අවස්ථාවකවත් බැරි වුණා උන්වහන්සේට ඒක කරගන්න පින්වතුනි. මානසිකත්වයේ දියුණු වෙනවා එක තැනකට එතනින් එහාට යන්නේ නැහැ. ඕක තමයි පාරමිතා පුරනවා කියලා කරන්නේ පින්වතුනි. දැන් තව ගන්නවා ධෛර්යය ගන්නවා කොහොම හරි පින්වතුනි මේක කරන්න. ඉතින් ධෛර්යය ගන්න වීරය ගන්න හැම වෙලාවකම මොකද වෙන්නේ පින්වතුනි? ඒකට අදාළව අර හිතේ පරිසරය සකස් වෙනවා. පාරමිතා පූර්ණේ වීම කියලා කියන්නේ පින්වතුනි ඒ ඥානයන් බැසීම උදෙසා අවශ්‍ය හිත පරිසරය සකස් වීමට. ඔය විදිහට පින්වතුනි සාරාංශකයේ කල්පලක්ෂයක් ආවා. ඕන ඇවිදilla පින්වතුනි මේ අද්දවේ ඉපදුණා. ඕනකම තියෙන අර ඥානයන්ට හිමිකම කියන්න. ගිහිගියත් ඇරලත් ගියා. දුෂ්කර ක්‍රියා කරන්නත් පටන් ගත්තා.
එක දවසක් ආව පින්වතුනි. වෙසක් පොය දවස. මහා පාරමිතා කන්දක් පුරලා තින්නේ. ඒ කියන්නේ අර හිතට අදාළ ඒ පරිසරය සකස් කරලා තියෙන්නේ ගොඩක්ම පින්වතුනි. නමුත් බෝධි මූලේ ඉඳගත්ත ගමන් හරියන්නේ නැහැ. බැලුවා එන්නේ නැහැ. ඒකයි පින්වතුනි. මට කියන්නේ කවුද බුදු වුණේ කියලා. ධර්මයේ යම් ප්‍රමාණයකට අවබෝධ කරලා තියෙන ඔබ කියන්නේ මේ කවුද බුදු වුණේ? කවුද බුදු වුණේ? නේද? එහෙම බුදු වෙන්නේ අහවලා බුදු වෙනවා කියලා එකක් නැහැ පින්වතුනි. අර උතුම් ඥානයේ හිතකට වැස්සා නම් අන්න ඒකයි බුදු. ඔන්න ඔතනයි බුදු. නමුත් අපි කියනවා සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේගේ හිතට තමයි ඒක බැස්සේ කියලා. ඒකට හේතුව පින්වතුනි මේ කරන්න දෙයක් නැහැ. ඉතින් එහෙම තමයි අපි ඉගෙනගෙන තියෙන්නේ. ඕක නොකියුවොත් එමේ ඉඳලා මාරයි. මොකද හේතුව පින්වතුනි පරමාර්ථ සත්‍ය තේරුම් ගන්න බෑ ලොකු ගොඩක් මිනිස්සුන්ට. පරමාර්ථය තේරුම් ගන්න උත්සාහ කරන්න ඔබ. එතකොට ඔබට තේරෙයි පින්වතුනි මේක. පරමාර්ථ සත්‍ය කියන්නේ මොකද්ද කියලා. පරමාර්ථ සත්‍ය ඇතුලේ පින්වතුනි සත්වයේ පුද්ගලියෝ නැහැනේ. එහෙම එකක් නැහැ ඇත්තටම පින්වතුනි. ඔය මිනිස්සුන්ගේ හිතවල ඉඳලා තියෙන විකාරයක් ඔය තියෙන්නේ. මන ධම්ම හැදෙනවා කියලා. මන ධම්ම දෙන්න ගැටනේ වෙන්නේ. මන ධම්ම හැදෙන. එතකොට හිතක් හැදෙනවා. ඇහැයි රූපයයි ගැටෙනකොට හිතක් හැදෙනවා. කනයි ශබ්දයයි ගැටෙනකොට හිතක් හැදෙනවා. ඒ වගේම මන ධම්ම ගැටෙනකොට පින්වතුනි හිතක් හැදෙනවා. හිත හැදෙන ක්‍රම හයනේ ඔය තියෙන්නේ. සත්වයක් හැදෙන ක්‍රම නෙමෙයි. සත්වයක් හැදෙන්නේ එකම ක්‍රමයකට. හිතක් හැදෙනවා. දැන් ওই පුටුවට තියෙන ඔය කඳ ඇතුලේ මොකද වෙන්නේ? ඔය කඳ ඇතුලේ හිතක් හැදෙනවා. ඒ හිතක් හැදෙනකොට අවිද්‍යාව තෘෂ්ණා නිසා පින්වතුනි මම කියලා හැඟීමක් එනවා. දැන් හිතන්නේ කවුද? දැන් හිතන්නේ මම කියලා. දැන් මට හිතෙනවා කියලා. දැන් ඔබ ගානක් හදනවා. හදාගෙන යන ගමන් උත්තරේ ආවා. දැන් ඔබ හිතනවා මොකක් කියලාද? මට ඥානය පහළ වුණා. ඔබට පහළ වෙච්ච ඥානයක් නැහැ. ඔබ පරිසරය හැදුවා. පින්වතුනි මේ පරිසරය හැදුවට පස්සේ මොකද උනේ? ඒ ඥානය වැසයිකට. නමුත් අවිද්‍යාව තෘෂ්ණා සහගත ස්වභාවය නිසා හැමතිස්සෙම පින්වතුනි ඒක වෙන් වෙලා හැංගෙනවා. මම කියලා එකක් එක්ක හැංගෙනවා පින්වතුනි. ඒක නිසා සර් ඇල්බර්ට් අයින්ස්ටයින් කිව්වා මම තමයි මේක හොයාගත්තේ කියලා මේක මගේ ඥානයක් කියලා. සර් අයිසැක් නිව්ටන් කිව්වා මම තමයි මේක හොයාගත්තේ ගුරුත්වාකර්ෂණ නියමයේ මමයි හොයාගත්තේ මේ මගේ හිතේ තමයි මේක බැස්සේ කියලා. අද ලෝකෙ පින්වතුනි විවිධ දේවල් හොයා ගන්නවා විද්‍යාඥයෝ. ඒ වගේම නව නිපැයුම් කරුවෝ පින්වතුනි විවිධ දේවල් නිර්මාණය කරනවා විවිධ දේවල් හොයා ගන්නවා. ඒ හොයා ගන්න හැම එකටම මොකක් ගන්නවද? අයිතිවාසිකමක් ගන්නවා පින්වතුනි. ඒගොල්ලන්ට හිතෙන්නේ ඒවා කාගේ කියලාද? ඒවා මගේ කියලා මේක කරන්න දෙයක් නැහැ. අවිද්‍යාව තෘෂ්ණා නිසා ඒක හිතෙනවා. ඊට පස්සේ ඒකට පින්වතුනි වෙනම 100 ගාණක් අය කරනවා. පේටන්ට් බලපත්‍ර හදාගෙන ඒවට වෙනම 100 ගාණක් අය කරනවා. අන්තිමට පින්වතුනි මේ මනුස්සයා මැරෙනවා. මැරිලා වෙන පවුලක උපදිනවා. උපදිලා අර බාණ්ඩෙට ඒ 100 ගාණත් එක්කම ගෙවනවා. ඔය ටික නොදැනුවත් කවන්නේ පින්. නමුත් ඍෂිවරු ඔය කාරණාව දන්නවා පින්වතුනි මේ විශ්වයට අයිති දේවල්. ඒක නිසා ඍෂිවරු කවදාවත් පින්වතුනි ඒවට අයිතිවාසිකම් කියන්නේ. විශ්ව වෙනුවෙන් පහළ වෙච්ච මේ ලෝකේ සත්‍යය වෙනුවෙන් පහළ වෙච්ච දේ. නමුත් හොඳට මතක තියාගන්න පින්වතුනි ඒ එකක්වත් අපිට ගන්න බෑ. බලන්න මහ බෝසතාණන් වහන්සේ එදා මේ බෝධි වෘක්ෂයේ මුලදී පින්වතුනි පාරමිතා පූර්ණේ වෙනවත් එක්කම ඒ කියන්නේ අර හිතට අදාළ පරිසරය හැදෙනවත් එක්කම මොකද උනේ පින්වතුනි? බුද්ධ රාජ්‍ය සාක්ෂාත් වුණා. බුද්ධ රාජ්‍ය සාක්ෂාත් වුණා කියලා කියන්නේ පින්වතුනි මේ විශ්වයේ තියෙන මහා ඥාන මහා ස්කන්ධයක් පින්වතුනි අර හිතට බැස්සා. පින්වතුනි එහෙම වෙන්න ඒ හිත අන්නේ මට්ටමට තියෙන්න ඕනේ. ඒ මට්ටමට හිත ගේන්න අපේ බුදුහාමුදුරුවෝ සාරාංශකීය කල්පලක්ෂයක් පෙරම් පුරලා තියෙනවා. අපේ බුදුහාමුදුරුවෝ ඉක්මන් බුදුන් කෙනෙක්. ප්‍රඥාදික බුදුවරයෙක් වෙනවා. එහෙම නැත්තම් වීර්යාදික බුදුවරයෙකුට පින්වතුනි අටාසංකීය කල්පලක්ෂයක් පෙරම් පුරන්න තියෙනවා. සද්ධාදික බුදුවරයෙකුට 16 කල්පලක්ෂයක් පෙරම් පුරන්න තියෙනවා. අපේ බුදුහාඳුරන්ටත් කලින් නියත වේවන ලබපු මෛත්‍රී බුදුහාඳුරෝ බුද්ධ රාජ්‍යයටපත් වෙන්නේ මේ මහා භද්‍ර කල්පයේ අන්තිමට. මහා කාලයක් තිස්සේ ඉඳලා මේ පරිසරය හදන්න ඕනේ. දැන් ඔබට මට පුළුවන් ද ඔය පරිසරය හදන්න?
මොකද හිතන්නේ? පුළුවන් ද පරිසරය හදන්න? ඒක හදන්න අපිට බෑ පින්වතුනි. නමුත් අපේ වාසනාවකට තමයි පින්වතුනි මේ විශ්වයේ තියෙන ඒ ඥානය ගන්න පුළුවන් උතුමෙක් ලෝකේ පහළ වෙන්නේ. අන්නේ උතුම තමයි පින්වතුනි භාග්‍යවතුන් වහන්සේ කියලා කියන්නේ. අර ඥානය පින්වතුනි ඒ හිතට බැස්සා. ඒ බහැපු වෙලේ ඉඳලා උන්වහන්සේ මොකද කළේ පින්වතුනි අනිත් පිරිසට මේ ඥානය දුන්නා. අර ඍෂිවරු කළා වගේම. ඒ ඥානය තව කෙනෙකුට ගන්න බෑ. හැබැයි ගත්ත කෙනාගෙන් අහගන්න පුළුවන්. අන්න මොකද කරන්නේ පින්වතුනි එතනින් එහාට භාග්‍යවතුන් වහන්සේ දන්නවා මේක දැන් කාටවත් ගන්න බෑ. ගත්ත කෙනාගෙන් අහගන්න ඕනේ. ඒකයි අදටත් පින්වතුනි අපි දන්න කාරණාවක් තියෙන්නේ. භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවේ තියෙනවා මාහෝ මාගෙන් අසා දැනගත් කෙනෙක් හැරෙන්න ඔය කියන දහම් කාරණාව දැනගන්න පුළුවන් කෙනෙක් මේ දෙවියන් බමුණු මරුන් ශ්‍රමණ බ්‍රාහ්මණයන් අතර ඉන්න පිරිස අතර නෑ කියලා. ඔව් මේ කාරණා අහලා ඇති පිටින් ත්‍රිපිටකයේ තියෙනවා. මාහෝ මාගෙන් අසා දැනගත් කෙනෙක් හැරෙන්න. ඒක එක්ක භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්න ඕනේ නැත්නම් භාග්‍යවතුන් වහන්සේගෙන් අසා දැනගත් කෙනෙක් වෙන්න ඕනේ පිටින් මොකද හේතුව? ඒ ඥානය බහින්නේ භාග්‍යවතුන් වහන්සේට විතරයි. දැන් ඔබ දන්නවා ඒකේ ස්වභාවය මොකක්ද කියලා. දැන් ඔබ ගිහින් අඬලා වැඩක් තියෙනවා නේ මට බහින්නේ නැහැ නේ මට බහින්නේ නැහැ නේ කියලා. මට කියන්න බුදු වෙන්න බැරිද හැමෝටම ඔන්න. ක්‍රමයේ දන්නවනම් බුදු වෙන්න බැරිද හැමෝටම? හා බුදු වෙන විදිය කියන්නේ. බුදු වෙන විදිය කියන්නේ. මොකක්ද තියෙන්නේ? අර විශ්වයේ තියෙන ඥානය බහින්න පුළුවන් පරිසරය හදන්න. එච්චරයි. ඒ විශ්වයේ තියෙන ඥානය බහින්න පුළුවන් පරිසරය හැදිච්ච ගමන් පින්වතුනි ඔබ බුදු. ඒකයි කාරණා. එහෙනම් ඔන්න භාග්‍යවතුන් වහන්සේ පින්වතුනි තම මේ භික්ෂුන් වහන්සේලා පිරිසක් හදලා. දැන් 69ම හැදුවා. 69ක් හදලා. ඒ 69 හදලා ඒ 69ට දේශනා කළා චරිත වික්කවේ චාරිකම් බහුජන හිතාය බහුජන සුඛාය. මහණෙනි මේ මිනිසුන් දෙව් මිනිසුන්ගේ සුඛ විහරණය පිණිස. බොහෝ දෙව් මිනිසුන්ගේ සුඛ විහරණය. ඔක්කොම නෙමෙයි. සබ්බ ජන හිතාය සබ්බ ජන සුඛාය කියලා කිව්වේ නෑ පින්වතුනි මොකද ඒක ඉම්පොසිබල්. සියලු දෙනාට නිවන් දකින්න බෑ පින්වතුනි. බොහෝ දෙවිය බ්‍රහ්මාදීන්ගේ දෙව් මිනිස් සියලු දෙනාගේ බොහෝ දෙනාගේ හිතසුව පිණිස මේ දහම් ප්‍රචාරය දෙන්න කියලා. දහම් ප්‍රචාරය නෙමෙයි පින්වතුනි ඔකේ යෙදුනේ. හරි වචනේ කියන්නේ. දහම් ප්‍රචාරය නෙමෙයි ඔය යෙදුනේ පින්වතුනි. මොන ප්‍රචාරයේද? ඥාන ප්‍රචාරය. මේ ඥාන ප්‍රචාරය දෙන්න කියලා දේශනා කළේ පින්වතුනි. හැබැයි ඥානෙ ලබන්න තියෙන උපකරණය තමයි පින්වතුනි ධර්මය කියලා කියන්නේ. මෙන්න මේ ඥානෙ තමයි පින්වතුනි අතින් අතට දුන්නේ. දෙදෙනෙක් එකමග යන්න එපා කියලා කිව්වා. එච්චර කාලේ නාස්ති කරන්න එපා කියලා කිව්වා. මේ මිනිසුන්ට මේක ඕනේ. මේ මිනිසුන්ට මේ ඥානෙ නැතිකම නිසා මේ මිනිස්සු වියරි වැටලා ඉන්නේ. මේ මිනිස්සු මේ සසරේ ස්වභාවය දන්නේ නැතුව ඉන්නේ. මේ මිනිස්සු නිකන් සතර අපාගත වෙනවා. ඒක නිසා මහණෙනි දෙන්නෙක් එකමග යන්නත් එපා. තනි මාර්ගවල ගිහිල්ලා මේ මිනිස්සුන්ට මේක ඉක්මනට කියන්න. ස්වාමින් වහන්සේලා වැඩි අපෙන්සනේ. මොකද උන්වහන්සේලා ගාවේ ඥානය තිබුණා. කාගෙන් ගත්තද? භාග්‍යවතුන් වහන්සේගෙන් ගත්ත. මතක තියාගන්න පින්වතුනි. ගත්ත අය ගාව විතරයි තියෙන්නේ. ඒ ගත්ත මහ තේර પરම්පරාවල් එනවා පින්වතුනි ඉස්සරහට. අන්නේ මහ තේර પરම්පරාවල් අයිට තියෙනවා පින්වතුනි දෙන්න දෙයක්. අපි ස්වාමීන් වහන්සේලාට කරපු දේශනාවක අපිට ඒක හොඳ උදාහරණයක් ආවා පින්වතුනි. ඔබ දන්නව නේද පින්වතුනි කැප්සියුල්ස් තියෙන්නේ. නිකන් ප්ලාස්ටික් කෑලි දෙකක් එකට ගහලා වගේ නේ තියෙන්නේ. ඒක ඇතුලේ මොනවද තියෙන්නේ? ඒක ඇතුලේ තමයි පින්වතුනි බේත තියෙන්නේ. කැප්සියුල්ස් ඕනේ තරම් තියෙනවා පින්වතුනි. ලෙඩේ සනීප වෙන්නේ මොන කැප්සියුල් එක බිව්වොත්ද? මොන කැප්සියුල් එක බිව්වොත්ද පින්වතුනි? බේත තියෙන එක බිව්වා. නැත්තම් බොන්නේ මොනවද?
අර මොනවා හරි ඒක ප්ලාස්ටික් නන් නෙමෙයි වෙන්නේ නැති. නේද? මොනවා හරි කෑල්ල. අර හිස් කැප්සියුල් එක බොන්නේ පිංග. කැප්සියුල්ස් දකින්න හැම තැනම පිංග. නමුත් ඔබ වාසනාවන්ත වෙන්න ඕනේ මක් වෙන්නද? අර බේත තියෙන කැප්සියුල් එකක් දකින්න. ඒ බේත තියෙන කැප්සියුල් එකක් දැකලා ඒ බේත තියෙන කැප්සියුල් එකක් ඇසුරු කරන්න හේවත් ඒක වලදන්න. ඒක වැළඳුවට පස්සේ ඔබගේ ලෙඩ සනීප වෙනවා පින්වතුනි. ඔබ හිතන්න එපා පින්වතුනි මේ කැප්සියුල් ඔක්කොම එම්ටි කියලා. ඕනේ තරම් තියෙනවා පින්වතුනි බේත් තියෙන කැප්සියුල්ස්. පින තියෙන අයට ඒව හම්බ වෙනවා. පින නැති අය මොකද්ද කරන්න ඕනේ? පින් කරන්න ඕනේ පින්වතුනි. එතකොට හම්බ වෙනවා. දැන් බලන්න පින්වතුනි ඕක යනවා අතින් අතට. අර මහා ප්‍රථම 69 ওই විදිහට කරගෙන ගියා. ඔය අතරතුර පින්වතුනි උපතිස්ස කෝලිත උතුම දෙන්න ශාසනයට ආවා. ශාසනයේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා බිහි වුණා. මහා තේර පරම්පරාවක් හැදෙන්න පටන් ගත්තා. උපාලි හාමුදුරුවෝ වගේ පිරිසක් එක පැත්තකින් හදාගෙන ගියා පින්වතුනි විනය පද්ධති හදාගෙන මේ කටයුතු කරගෙන ගියා. ওই විදිහට පින්වතුනි මේ හැම උතුමෙක් ගාවම තිබුණා පින්වතුනි. මේ හැම උතුමෙක්ම කැප්සියුල් එකක් මොනවා තියෙනද? බෙහෙත් තියෙන. ඔහොම එන අතරතුර පින්වතුනි එක්තරා කාලයක් ආවා. අන්නේ කාලේදී අපි තුම එක පරම්පරාවක් ආවා. එක තැනකදී මොකද උනේ පින්වතුනි? ඒ හිටපු ඒ තිබිච්ච අපි කැප්සියුල් වලින් කතා කරමු. ඒ තිබිච්ච කැප්සියුල් එකට පින්වතුනි බැරි වුණා. ඒකේ තියෙන බේත තව එකකට පුරවන්න. අන්න එතෙන් පස්සේ පින්වතුනි ඒ પરම්පරාවේ දිගට මෙන්නේ මොනවද? කැප්සියුල්ස් විතරයි පින්වතුනි බේත් නැහැ. ඔහොම પરම්පරා එනවා පින්වතුනි. හැබැයි හොඳට බෙහෙත් පුරවගෙන එන પરම්පරාත් එනවා. බැමිණිතියා සාය වගේ මහා කාලවල ආව පින්වතුනි මිනිස්සුන් මේ මිනිස්සයාට කන්න බොන්නවත් නැති කාලේ. ඒ කාලේ ඔබ අහලා ඇති පින්වතුනි ස්වාමීන් වහන්සේලා ඇත්තටම කිව්වොත් පින්වතුනි මහරහත් උතුමෝ මේ රහතන් වහන්සේලා පින්වතුනි බඩට වැලි කොට්ට තියාගෙන මොකද හයියෙන් බෑ කතා කරන්න බෑ හයියෙන් පණ නැහැ. බඩට වැලි කොට්ටයක් තියාගෙන පින්වතුනි බඩ ඇතුළට තෙරපෝනවා. ඒ තෙරපුවට පස්සේ පින්වතුනි අර මහා ප්‍රාචීරයේ ගොඩාක් අදින්න කරන්න ඕනේ නැහැ. යන්තම් හුස්ම දිදී පණ නැහැ. ඒ කාලා නැහැ දැන් දවස් ගානකින් දානයක් හම්බෙලා නැහැ පින්වතුනි. පින්වතුනි තමන්ගේ ගෝලයන්ට කතා කළා. මේ කටගාවට කන තියන්න කියලා මොකද දුන්නේ? ධර්මයේද? නැත්නම් ඥානයේද? පින්වතුනි අර ඥානය. අර ඥාන පදයන් ඔය දෙන්නේ පින්වතුනි. ඒ ඥාන පදයන් ධර්මය ඇතුලේ තමයි හම්බ වෙන්නේ පින්වතුනි. ඒක නිසා තමයි ධර්මය දෙනවා කියලා අපි කතා කරන්නේ. නමුත් ඒ ඥාන පදයන් ඔය දෙන්නේ පින්වතුනි. උන්වහන්සේ පරපුරෙන් අරගෙන ආපු ඥානය ඔන්න දුන්නා ගෝලයට පින්වතුනි. ගෝලයට ඒක දීලා උන්වහන්සේ පිරිනිවන් පෑවා පින්වතුනි හේතුව උන්වහන්සේට තිබිච්ච ලොකුම වගකීම තමයි පින්වතුනි මේ ඥානය නැවතත් විශ්වයට නිදහස් වෙන්න නොදී තියෙන එක. ඔන්න ඔය විදිහට පින්වතුනි මහා අභාග්‍ය සම්පන්න කාලවල ගත කරගෙන එනකොට පින්වතුනි එක්තරා අවස්ථාවකදී පුළුවන්කම හම්බුණා ත්‍රිපිටකයේ ග්‍රන්ථාරූඪ කරන්න. ඒක බොහොම වටින අවස්ථාවක්. නමුත් ග්‍රන්ථාරූඪ කරන්න පුළුවන් උනේ ත්‍රිපිටකයේ විතරයි පින්වතුනි. මේ මහා ඥානය ග්‍රන්ථාරූඪ කරන්න බෑ. ඒක නිසා අද පින්වතුනි ත්‍රිපිටකයේ තියෙනවා ගල්වල කොටපුවා රත්තරන් පත්‍රවල කොටපුවා චෛත්‍ය ඇතුලේ කොටපුවා හැම තැනම තියෙනවා පින්වතුනි. ඒක තැනකවත් මේ ඥාන පදයක් නැහැ පින්වතුනි.
ඒවා තියෙන්නේ මහා සංඝයා ගාව පින්වතුනි. ඒකයි කියන්නේ මේ උතුම් ශාසනය ඉස්සරහට අරගෙන ඉන්නේ පින්වතුනි මහා සංඝ රත්නය. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නය පින්වතුනි මේක අරගෙන ඉන්නේ. ඒක භික්ෂු හෝ වේවා, භික්ෂුණී හෝ වේවා, උපාසක හෝ වේවා, උපාසිකා හෝ වේවා. ශ්‍රාවක සංඝ රත්නය අරගෙන ආව මේක ඉස්සරහට. පින්වතුනි අපේ මේ වැලිවිට සරණංකර සංඝරාජ හාමුදුරුවන් වහන්සේ පහළ වෙන කාලේ ලංකාවේ එකම උපසම්පදා භික්ෂුන් වහන්සේ නමක් හිටියේ නැහැ. ඔබ අහලා තියෙනවා පින්වතුනි. ඒ කියන්නේ ශ්‍රාවක සංඝයා නැහැ පින්වතුනි. ගණින්නාන්සලා කියලා පිරිසක් හිටියේ. ඒ ආගේ එකම වක්කීම උනේ පින්වතුනි පන්සලත් ත්‍රිවිධකයත් ආරක්ෂා කරන වැඩපිළිවෙල. පවුල් පන්සල් කියලා ක්‍රමවේදයක් අපේ හැදිලා තියෙන එක අපි කියනවා නේද? පවුලක් පන්සලක් වෙන්න ඕනේ දැන් කාලේ හරි ආදි වශයෙන්. පන්සල ඇතුලේ පවුලක් කරගෙන ගිය පිරිසක් පින්වතුනි. ගණින්නාන්සලා කියන පිරිස. උපසම්පදා එකම භික්ෂුන් වහන්සේ නමක්වත් හිටියේ නැති වුණාට පින්වතුනි. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයාගෙන් මේ රට කවදාකවත් හිස්සුනේ නැහැ පින්වතුනි. ඒ කාලෙත් භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා වැඩ හිටියා කොහේ හරි. ඒ කියන්නේ මේ කාම ලෝකයේ ඇතුලේ සමහරට මනුස්ස ලෝකේ එහෙම නැත්නම් දිව්‍ය ලෝකවල කොහොමත් අපි දන්නවා සක්‍ර දෙවියන්ද්‍රයා සෝතාපන්න ඵලයටපත් වෙච්ච කෙනෙක් කියලා. එහෙනම් ශ්‍රාවක සංඝයා වහන්සේ නමක් ඒ ඉන්නේ. කොහේ හරි තැනක මේ මනුස්ස ලෝකයේ කොහේ හරි තැනක ඉන්නේ නැති පින්වතුනි. ශ්‍රාවක සංඝයා වහන්සේ ජාත සෝතාපන්න පිරිස උපදිනවා. එයනේ කලින් අද්වයක සෝතාපන්න වෙච්ච කෙනෙක් පින්වතුනි. අන්න එහෙම කෙනෙක් උපදිනවා ලෝකේ. ඔය විදිහට පින්වතුනි මේ ශ්‍රාවක සංඝයාගෙන් කවදාක්වත් පින්වතුනි මේ ලංකාදීපේ හිස්සුනේ නැහැ. සම්මුති සංඝයාගෙන් හිස් වෙලා තිබිච්ච අවස්ථාවල් තිබුණා. ඊට පස්සේ තමයි පින්වතුනි බුරුම රටෙන් මේ උපසම්පදාව ගෙනාවේ. ගෙනල්ලා පින්වතුනි නැවත මේ සම්මුති සංඝ ශාස්ත්‍රය නැවත ඇති කළා වැල්විට සරණංකර සංඝරාජ හාමුදුරුවන් වහන්සේ. බලන්න පින්වතුනි අර ශ්‍රාවක සංඝයා එදා ඉඳලා පැවිදගෙන ආවා කැඩෙන්නේ නැතුව. ඒක නිසා පින්වතුනි මේ උතුම් ඥානය මේ මනුස්ස ප්‍රජාව ගාව තියෙනවා තාම. දැන් අපි යම් භයානක ඉරණම ගැන කතා කරන්නේ. භයානක ඉරණම ගැන කතා කරමු දැන්. ඔහොම ගිහිල්ලා පින්වතුනි එක්තරා අවස්ථාවක් එනවා මෙන්න මේ එක තැනකට ආවා පින්වතුනි. මේ ඉන්නේ අන්තිම ශ්‍රාවක සංඝයා වහන්සේ. උන්වහන්සේට ගෝලියෝ නැහැ. උන්වහන්සේගෙන් මේක අහන්න කවුරුත් එන්නේ නැහැ. මේ ඉන්නේ මේ කාම ලෝකේ ඉන්න අන්තිම ශ්‍රාවක සංඝයා වහන්සේ. ඒ කියන්නේ භාග්‍යවතුන් වහන්සේ හොයලා දීපු අර විශ්වීය අර මහ ඥානය දැනට තියෙන්නේ මේ හිතේ විතරයි. කවුරුත් මේක ගන්නෙ නැහැ. මුන්වහන්සේ පිරිනිවන් පානවා. පින්වතුනි මුන්වහන්සේගේ පිරිනිවන් පෑම තමයි මේ ලෝකයේ තියෙන අභාග්‍ය සම්පන්නම සිදුවීම. හේතුව දැන් අර ඥානය මනුස්සයා ගාව නැහැ. හැබැයි ලබන්න පුළුවන් ඕන්න. ආයි ගන්න පුළුවන් ඕන්න. මක් කළාද? බුදු වෙලා. හොඳට මතක තියාගන්න. මේ අවස්ථාව මිස් කළොත් ආයි බුදු වෙන්න ඕනේ පින්වතුනි මේ ඥානය ගන්න. තේරුම් ගන්න පින්වතුනි මේ කාරණා. ඒ තරම් මහ වටින සම්පතක් මේ අපිට ලැබිලා තියෙන පින්වතුනි. ඒකයි කියන්නේ පින්වතුනි භාග්‍යවතුන් වහන්සේ කියන්නේ කවුද කියලා හිතා ගන්න බෑ. මම මේ කියන්නේ පින්වතුනි දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ගැන නෙමෙයි. රජුරුවන්ගේ පුතා ගැන නෙමෙයි පින්වතුනි මේ ශ්‍රී දේහය ගැන නෙමෙයි මම මේ කතා කරන්නේ පින්වතුනි මේ හිත් පරම්පරාව ගැනත් නෙමෙයි මම මේ කතා කරන්නේ පින්වතුනි මේ මහා උතුම් ඥානපදයන් ගැන. පින්වතුනි අපි සීහල මිනිස්සු පින්වතුනි අපි වන්දනා කරන්නේ උන්වහන්සේගේ ශ්‍රී දේහයට නෙමෙයි. අපි වන්දනා කරන්නේ උන්වහන්සේගේ සිත් පරම්පරාවට නෙමෙයි පින්වතුනි අපි වන්දනා කරන්නේ මේ උතුම් ඥානයන්ට.
ඒකයි කියන්නේ පින්විතනි මේ තුන් ලෝකෙම ඉන්න මහා අග්‍රශ්‍රේෂ්ඨම මිනිස්සු පිරිස තමයි පින්විතනි සීහෙල මිනිස්සු කියලා කියන්නේ. සිංහලයෝ නෙමෙයි. සීහෙල මිනිස්සු පින්විතනි මේ ගැන අවබෝධයෙන් කටයුතු කරන. ඔබ හිතුවද පින්විතනි අපි මෙතන මේ දණින් වැටෙන්නේ මේ පිළිමෙට කියලා? මේ පිළිමෙන් පේන අංග ලක්ෂණ ටිකට කියලා. එහෙම නැත්නම් එදා තිබිච්ච මස්ලේ කයක් සහිත විදි භාග්‍යතුන් වහන්සේගේ ශරීරයට කියලා. නෑ පින්වත්නි. අපි වන්දනා කරන්නේ මහා ඥාණයට. ඒ ඥාණය අදටත් විශ්වයේ තියෙනවා පින්වත්නි. භාග්‍යතුන් වහන්සේ හිටියා නැතා ඥාණය විශ්වයේ තියෙනවා. පින්වත්නි කිසිදු ඥානයක් විශ්වයෙන් අතුරුදහන් වෙන්නේ නෑ. භාග්‍යතුන් වහන්සේ පහළ වෙන කලින් විශ්වයේ ඥාණය තිබ්බද නැද්ද? තිබ්බා පින්වත්නි. භාග්‍යතුන් වහන්සේ පහළ වුණා උන්වහන්සේගේ හිතට මේ විශ්ව ඥානය ඇතුල් වුණා. පින්වත්නි දැන් විශ්වයේ ඥානය නැද්ද? තියෙනවා පින්වත්නි. පහනකින් පහනක් පත්තු කළා වගේ තමයි. විශ්වීය ඥානය විශ්වයේ තියෙනවා පින්වත්නි. නමුත් ඒවා මිනිසුන්ට ගන්න බෑ. මිනිසුන්ට ගන්න නම් අර මානසිකත්වයේ හදා ගන්න ඕනේ. මේ මානසිකත්වයේ හදා ගන්න පින්වත්නි එක දවසක් දෙකක් කළා බෑ. ඒක හදන අනන්ත ප්‍රමාණ කාලයක් යනවා. අපි අහලා තියෙනවා අපේ බුදුහාමුදුරුවෝ බුදුවරු 5,12,27 නමක් පහු කරගෙන ආවා කියලා පින්වතුනි ඔය මානසික தත්ත්වෙ ගන්න. තරුණ දරුවනේ මම ප්‍රශ්නයක් අහන්නේ. මෙච්චර මහ පිරිසකට මේක කරන්න භාග්‍යවතුන් වහන්සේ බුදුවරු 5,12,27 නමක් පහු කරගෙන අනන්ත ප්‍රමාණ දුක් විඳගෙන ඇවිදilla මේ මහා ඥානපදයන් අරගෙන දුන්නා නම් අපිට මේක රැකගන්න එක නෙමෙයි අපේ තියෙන වගකීම. මම මේ කියන්නේ ධර්මයේ රකින්න කියලා නෙමෙයි පින්වතුනි. ධර්මයේ නෙමෙයි රකින්න තියෙන්නේ. මේ ඥානපදයන් අතුරුදහන් වෙච්ච දවසට පින්වතුනි ඔය ධර්මයෙන් ඇති පළක් නැහැ. මාර්ගඵලයේ අතුරුදහන් වුණා නම් පින්වතුනි සාසනේ කවදාවත් හිතන්න එපා අතුරුදහන් වෙලා තියෙන්නේ කියලා. පින්වතුනි තව 2500කට අතුරුදහන් වෙන්නේ නැහැ මේක. උඩයට යන්න සිද්ධ වෙයි. ඒකයි කියන්නේ පින්වතුනි ත්‍රිපිටකයේ ග්‍රන්ථාරූඪ කරගෙන නෙමෙයි මේක ඉස්සරහට යන්නේ ආර්ය මහා සංඝ රත්නය අතින් මේක ඉස්සරහට යන්නේ පින්වතුනි. සංඝ කියන උතුම් පරපුර අතින් යන්නේ පින්වතුනි මේ ධර්ම අවබෝධ කරගෙන මේ ඥානපදයන්ට හිමිකම් උරුමකම් කියපු. අන්නේ උතුම් අතින් කවුරු හරි කමන්නේ. සිව්වනක් පිරිත කවුරු හරි අතින්. අන්න ඒගොල්ලෝ තමයි මේක ඉස්සරහට අරයි යන්නේ. එහෙනම් මට කියන්න සීහෙලයාගේ උරුමය මොකද්ද? මෙන්න මේ ඥානය පින්වතුනි. මේ ඥානය නැති වෙන්න දෙන්න එපා. ඔබට හිතෙනවා නම් පින්වතුනි මානව වර්ගයාට මා සේවය කළ යුතුයි කියලා බහලා දිනවනේ. මිනිසාගේ පරම යුතුයකම මිනිසාට සේවය කිරීමයි නං. දැන් ඔබ කියන්න ඔබ කළ යුතු පළවෙනි සේවය මොකක්ද? E සමානයි MC වර්ගයේ රැකීම. මම බහුවර්ණ ප්‍රශ්න පත්‍රයක් දෙන්නද? බහුවර්ණ එක. MCQ එකක් අහන්න. ඔබගේ පළවෙනි කාර්යය වෙනවද මොකද්ද? E සමානයි MC වර්ගයේ රැකීම, නිව්ටන්ගේ ගුරුත්වාකර්ෂණ නියමයේ රැකීම, ආයුර්වේදයේ රැකීම, චතුරාර්ය සත්‍ය රැකීම. මේ මහා බුද්ධ ඥානය නැති වුණොත් එහෙම. ඔයිට වඩා දෙයක් ආයි නැහැ පින්වතුනි. ඒකයි ඔබට මේ තේරුම් කරලා මේවා පෙන්눔 කරලා දෙන්නේ. එහෙනම් ඔබ මේ ශාසනය රකින්න නම් රකින්න තියෙන්නේ මොකද්ද? ශාසනය රකින්නවා කියලා රකින්න ශාසනය. ශාසනය රකින්නේ කොහොමද වෙන්නේ? වෙනදෙනි මටත් ලොකු උමනාවක් තිබ්බා ශාසනය රකින්න ඒ කාලේ. ශාසනය අවඩ අසාධාරණකම් වෙනවා කියලා මට ආරංචි වෙනකොට කාලේ ඉන්න බැරි වුණා. මොකද මේ උතුම් සුද්ධ ශාසනයක් කියලා පින්වතුනි හදවතට දැනෙනවා. මේ ශාසනය අවඩ අසාධාරණකම් වෙනවා කියනකොට පින්වතුනි මහා පුදුම විදියට ගිනිපත් වෙනවා. එහෙම කාලයක් තිබුණා පින්වතුනි. මේ ශාසනය කොහොම හරි රකින්න ඕනේ කියලා හිතන. දිව්‍ය බ්‍රහ්මාදීන්ට බැන වැදුනා පින්වතුනි මේ කාලෙම. තව දේවල් කළා දිව්‍ය බ්‍රහ්මාදීන්ට. ඒක මම කියන්න කැමති නෑ. සමහර ශක්ති පාවිච්චි කළා පින්වතුනි. දේවරුන්ගේ බන්ධනයට ගන්න හැදුවා. රැකපම් මේක කියලා. විශ්වයේ තියෙන ශක්ති ගොඩාක් අධ්‍යයනය කරපු කෙනෙක් මම. ඒ තරම් රිදෙනවා පින්වතුනි.
මේ බුද්ධ ශාසනය අවඩ අසාධාරණකම් වෙනවා කියලා කිව්වනේ මම. සිල්වත් නැහැ කියලා ආරංචි එනකොට. මොන හරි එහෙම දේවල් ආරංචි එනකොට. අන්තිමට තමයි තේරුනේ පින්වතුනි බුද්ධ ශාසනය රකින්න ඕනේ කියලා. ඒකට තමයි ඇවිල්ලා තියෙන්නේ. බුද්ධ ශාසනය රකින්න තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ බුද්ධ ශාසනය කියන්නේ මොකද්ද? අර ටවුන් හෝල් එකේ හිටුව තියෙන එකද? තට්ටු කීයද විල්ලිමතේ? ඒකද? ඒකටත් මිනිස්සු කියන්නේ බුද්ධ ශාසනයට ගිහිල්ලා එන්නම් මං කියලා. ඒක අමාත්‍යංශය. ඒකද රකින්න ඕනේ. එහෙම නැත්නම් පින්විතනේ මේ තියෙන විහෙර විහාර ටිකද බුද්ධ ශාසනය කියලා රකින්න තියෙන්නේ. එහෙම නැත්නම් මේ ඉන්න ස්වාමීන් වහන්සේලා ටිකද බුද්ධ ශාසනය කියලා රකින්න තියෙන්නේ. ඒකයි පින්විතනේ. බුද්ධ ශාසනය රකින්න පුළුවන් ඔබට විතරයි. ඒ තමයි පින්විතනේ මේ ඥානපදේ ආරක්ෂා කරගන්නේ. මේ ඥානපදයන් තියෙන උතුමෙක් ගාවට ගිහිල්ලා පින්විතනේ මේ ඥානපදය ගන්න. අන්න ඔබ එක ස්ටෙප් එකක් මේ ශාසනය ආරක්ෂා කළා. දැන් ඔබ ගාවේ ඥානියෝ තියෙනවා පින්විතනේ මේ ඥානියෝ විශ්වෙට නිදහස් වෙන්න දෙන්න එපා. ඊළඟ කරතම විදිහට කරන්න ඕන එකම දේ තමයි පින්විතනේ තව කෙනෙකුට මේක දෙන්න ඉක්මනට. ඔය පණ දැන් මැරෙයිද දන්නේ නැහැ. දැන් යයිද දන්නේ නැහැ. ඔක පණ පින්විතනේ. තමන්ගේ අතුරට ආවනම් මේ ඥානිය පින්විතනේ බහ කරන්න ඕන දේ මොකක්ද? තව කෙනෙකුට දෙන්න පින්විතනේ. සංගීත පුඩු තරංගය වගේ. හිතන්න සංගීත පුඩු තරංගයක් තියෙනවා පෙරදිච්ච එකාගේ බෙල්ල කපනවා. හා. තියමුද පුතේ බලන්න. සංගීත පුඩු තරංගය. දැන් ඔබ කොච්චර උත්සාහ කරනවද පින්විතනේ ඉඳගන්න? මේක වෙල ඉතර බලන්න. ඇයි? ඉඳ ගන්න බැරුණොත් මක් වෙනවද? බෙල කැපුවා. එහෙනම් දැන් ජීවිතයත් මරණයත් අතර සටනක් පින්විතනේ යන්නේ. සෙල්ලමක් නෙමෙයි දැන් යන්නේ. ඒටත් වඩා මහ භයානක කතාවක් මම මේ කියන්නේ නේද. මැරිච්ච මිනිහා උපදිනවා පින්විතනේ. උපදින මිනිහට ඥානෙ නැති වුණොත් ඒ මිනිහා විනාශ වෙනවා. එහෙනම් දැන් ඔබ කියන්නේ පින්විතනේ. ඇයි අපි මෙච්චර ධර්මයේ ප්‍රචාරය කරන්න පොරකන්නේ? ඇයි මේ පන්සල් හදන ඒවා ඔක්කොම පැත්තක තියලා ඔය මොකුත් නැහැ. ඇයි මේ ධර්මයේ ප්‍රචාරය කරන එක පස්සේ එලවන්නේ? ඔන්න ඔක දන්න නිසා. ශාසනය කියන්නේ මොකක්ද කියලා දැකපු නිසා. ඒ උතුම් මහා තේර පරම්පරාව ජීවිත පරිත්‍යාගයෙන් මේක ඉස්සරහට අරගෙන ඇවිදලා පින්වතුනි අපිට පෙන්නවා ශාසනය කියන්නේ මෙන්න මේක රකපල්ලා කියලා. ඒක රකින්න පින්වතුනි වෙන කිසි දෙයක් ඕනේ නැහැ. ඒක රකින්න ඕනේ ඔබ. ඒක සල්ලි වලට රකින්න බෑ පින්වතුනි. සල්ලි වලට පුළුවන් සිව්පසයක් අරන් දෙන්න. ඒක මම නෑ කියන්නේ නෑ පින්වතුනි. අද මට දාන ටිකක් දුන්නේ නැත්නම් මේ දේශනාව කරන්න බෑ පින්වතුනි. මේ ඥානපදේ ඔබට දෙන්න බෑ පින්වතුනි. එහෙනම් ඒකට ඒ සිව්පස කාරණා ඕනේ. අපි ඒක පොඩ්ඩක් පැත්තකින් තියමු. නමුත් ඒක නෙමෙයි ශාසනය කියලා කියන්නේ. ශාසනය කියලා කියන්නේ පින්වතුනි මේ උතුම් ඥානය වහ තමන් තුළට ගැනීම. තරුණ දරුවනේ සීහලයාගේ උරුමය දකින්න ඕනේ. සීහලයට පහළ වෙන සතර මහා නිදානය මේ තියෙන්නේ පින්වතුනි. රන් රිදී මුතුමැණික් නෙමෙයි සතර මහා නිදානය කියලා කියන්නේ පින්වතුනි උතුම් චතුරාර්ය සත්‍යය. මේක දන්නේ නැතුව මැරෙන මිනිහා පින්වතුනි මහා අපරාධයක් කරගන්නවා තමන්ගේ සසරට. ඒකයි මම ඔබට කියන්නේ පින්වතුනි ඔබ මොන තාන්න මාන තනතුරු දරා හිටියත් කොයි රටේ හිටියත් කොයි විදිහට ජීවත් වුණත් පින්වතුනි ඔබට තියෙන එකම පිළිසරණ තමයි චතුරාර්ය සත්‍ය. ඔබ ඒක ගත්තේ නැත්නම් පින්වතුනි මහා විනාශයකටපත් වෙනවා. ඔබ විතරක් නෙමෙයි විනාශයටපත් වෙන්නේ පින්වතුනි මතු මහා පරම්පරාවක් මේ මහා විනාශයටපත් වෙනවා. ඒක නිසා ඔබ හැමතිස්සෙම අදිස්ථාන කරන්න පින්වතුනි මේ ඥානපදිය ඕනනම් නැවත විශ්වයට එකතු වෙන්න එපා කියලා. අදිස්ථාන කරගෙන ඉඳලා විතරක් හරියන්නේ නැහැ පින්වතුනි වහ ඔය ඥානපදිය වල තමන් තුරට ගන්න. ඒකයි අපි භාෂා ඉගෙන ගන්න පින්වතුනි. කොච්චර ඉගෙන ගත්තත් මදි භාෂා. යම් දවසක පින්වතුනි ඔබට මතක ඇති ඉන්දියන් ඩිපියුටි හයි කමිෂනර් මෙහි ආවා. මම හිතන්නේ එතුමිය යන්න කලින් නැවත එනවා කියලා තියෙනවා. අපි ලෑස්ති කරන් ඉන්න එක ඉල්ලීමක් කියලා. ඔය එතුමිය අපි හැමදෙස්සෙම අහනවා මොකක් හරි තියෙනවද දෙයක් කරන්න දෙයක් කියන්න අපිට. ඒක ඉල්ලීමක් කරන්න. ඒ තමයි ඉන්දියාවේ දැනට ප්‍රාණවත් හැම භාෂාවකම ඉස්කෝලේ සිලබස් එකේ තියෙන පොත් ටික අපිට එවන්න.
මම හිතන්නේ භාෂා 23ක් විතර තියෙනවා ප්‍රාණවත් භාෂා. එහෙනම් දැන් ප්‍රාන්තවල කතා කරන භාෂාව එක. අන්නේ සිලබස් එක අපිට එවන්න කියලා. පොතත් එක්ක. වෙන මොකුත් ඕනේ. එතු මේකෙන් සල්ලි ඉල්ලලා මක් කරන්නද මේකෙන් ඔබ ගාව සල්ලි දෙන්නේ. ඇයි මැති ඇමතුරු මෙහි ආම දානපතිතුරු ආදි වශයෙන් පිරිස මෙහි ආවට පස්සේ මේකෙන් අපි එක දෙයක් ඉල්ලන්නේ. අනිත් ඔබ වහන්සේලා ඕනේ දෙයක් ඉල්ලන්න අපි දෙන්නම් කියද්දි. අපි ඉල්ලන්නේ මොනවද? මේ ධර්මයේ ප්‍රචාරය කරන්න අවස්ථාවක් හදලා දෙන්න. ආවල් තානාපතිමාව සම්බන්ධ කරලා දෙන්න. ඒ රටට දහම් ප්‍රචාරය කරන්න අපිට අවස්ථාවක් හදලා දෙන්න. වෙන මොකුත් ඉල්ලන්නේ නැහැ පින්විතනි. දැන් ඔබට තේරෙනවද ඇයි කියලා? අපි තරාදියක් හදමු. චතුරාර්ය සත්‍ය. සල්ලි. දාන්න. දාන්න. මේ තියෙන අර විශ්වයේ මහා උතුම් ඥානයේ පිංගතුනේ මේ තියෙන්නේ. ප්‍රඥාධික බුදුවරයෙක් බුදුවරු 512027 නමක් පහු කරගෙන ඇවිදලා ලබාගත් ඥානය. ප්‍රඥාධික බුදුවරයෙක්, සද්ධාධික බුදුවරයෙක් කියන තව මොනවද කතා කරන්නේ? ඒ වගේ 4 ගුණයක්. දාන්න සල්ලි. කොනක ඉඳලා පටන් ගමු. ඔක්කොම දාන්න. තියෙනේ ඔක්කොම. කන ආභරණ ඔක්කොම ටික දාන්න. ලංකාව දාමු. ඉන්දියාව සම්පූර්ණයෙන් දාමු. මුළු ලෝකෙම දාමු. තුන් ලෝකෙම දාමු. දහසක් වල දාමු. කෝටි ලක්ෂයක් සක් වල දාමු. මේක කවදාක සම වෙන්නේ නැහැ පින්වත්නි. මොකද මේක ගියොත් ගියා. ඒකයි ඔබට කියන්නේ පින්වත්නි. මේසා මහ වටින දෙයකට උරුමකම් කියාගෙන ඉපදිච්ච කෙනෙක් පුතේ. අද මේ තරුණ දරුවෝ ඉන්නවා නම් නෝනෙක්ගේ පිටිපස්සට වෙලා අනේ හාඳුනේ මට නම් බෑ මොන ඥාන පදද ඥානා මාත් එක්ක කියලා. කෝ පුතේ උඹේ පිරිමිකම්. සර් ඇල්බර්ට් අයින්ස්ටයින් E සමාන MC වර්ගයේ හොයාගත්ත එක පින්විතනි මානව සංහතියට මහා පුදුම රුකුලක් වුණා. ඒකයි මම කිව්වේ ඒක හොයාගත්ත වෙලාවේ අපි හැමෝම හරිනම් මක් කරන්න ඕනේද පින්විතනි? සාදුකාර පවත්වන්න ඕනේ, ඔල්ලර සම් දෙන්න ඕනේ. ඒකට හේතුව ඒක පාවිච්චි කරගෙන අද විද්‍යාව ගොඩාක් දියුණු කරලා තියෙනවා පින්විතනි. මිනිස්සුන්ගේ පහසුව තකා. බර්නූලි ප්‍රමේය හොයාගත්තට පස්සේ පින්වතුනි අපි හැමෝම ඔලොරසන් දෙන්න ඕනේ හරිනම්. අද ඒක නිසා පුළුවන් වෙලා තියෙනවා පින්වතුනි මේ රටේ ඉඳලා තවත් රටකට බොහොම ඉක්මනට යන්න අහසෙන්. එච්චරද ඔබට හිතෙන්නේ? අර මහා කැපකිරීමක් කළා පින්වතුනි මේ විශ්වයේ කාටවත් ගන්න බැරි එක වරකට එක උතුමෙකුට විතරක් ගන්න පුළුවන් පින්වතුනි. ඒක මහා කාලයකට එක උතුමෙකුට විතරයි ගන්න පුළුවන් පින්වතුනි. අන්නේ ගත්ත මේ මහා උතුම් ඥානය ඒ ලැබපු වෙලාවේ පින්වතුනි මේ මුළු සක්වලම ඔල්ලොර සම්දීලා තියෙනවා කියලා තමයි කියන්නේ. මහා ආලෝක ධාරාවල් පැතිරිලා ගියා කියනවා පින්වතුනි. ඔන්න ඔය වෙලාවේ තමයි අර කෝටි ලක්ෂයක් සක්වලටම පින්වතුනි මේ ආලෝක ධාරාව පැතිරිලා යන්නේ. පණිවිඩයක් කරන් යනවා පින්වතුනි ආලෝක ධාරාව. තුන් ලෝකෙට මහා ආලෝකයක් ආවා කියලා. නිවෙන්න පුළුවන් මඟ ඔන්න හොයාගත්තා කියලා. ඒක තමයි පින්වතුනි දෙවිවරු අර සාදුකාර පවත්තු මේ වෙලාවේ. ඔබ ධම්සක් පැවතුම් සූත්‍ර දේශනාව කියවලා තියෙනවා නම් පින්වතුනි ඒකේ තියෙනවා ඒ කාරණා. භූමාට දෙවියන්ගේ ඒ මහා දහම් ගෝසාව අහලා පින්වතුනි මොකද කළේ? අකනිට දෙවියෝ සාදුකාර තියන්න පටන් ගත්තා පින්වතුනි. මෙන්න භාග්‍යවතුන් වහන්සේ බුදුරා මේ භාග්‍යවතුන් වහන්සේ බර්ණද ඉදිපතන මිගදායේදී මේ කරපු මේ මහා දේශනාව. මේ කාටවත් පවත්වන්න පුළුවන් එකක් නෙමෙයි ආදි වශයෙන් පින්වතුනි. ওই විදියට අකනිටා බ්‍රහ්ම ලෝකයට යනකම් පින්වතුනි එකම සාදුකාරයකින් වැහිලා ගියයි කියලා කියනවා.
වැරදිද දෙවිවරු? දෙවිවරු මේ කරපු වැඩේ වැරදිද පින්වතුනි? දෙවිවරු දැනගෙන හිටියා පින්වතුනි කාරණාව. මොකද්ද ඔය හම්බුනේ කියලා. මහා ලාභයක් කිය පින්වතුනි සාදුකාර දුන්නේ. කාටද ලාභෙ පින්වතුනි? සියලු දෙනාට ලාභයක්. පුතේ ඇහැරිලා අහගනින් මගේ පුතේ. මේ තරුණ දරුවන්ට කියන්නේ මේ ඔය හැංගෙමුත්තන් කරන එක නතර කළා. මේ සීහෙල උරුමය රැකගනින් පුතේ. මේක අපිට හැමෝටම තේරුම් කරන්න බෑ පින්වතුනි. හැමෝම මේක තේරුම් ගන්න නැහැ. රුපියල් 7 වලට මුලා වෙන ගොඩ පිරිසක් ඉන්නවා පින්වතුනි. මේක අපිට කරන්න දෙයක් නැහැ. මේවා කියනකොට අකමැති පිරිස් ඉන්නවා. මේවට විරුද්ධ පිරිස් ඉන්න ඕනේ තරම් පින්වතුනි. නමුත් අපිට කරන්න පුළුවන් කොටස අපි කරනවා. අපිට වෙන කිසි දෙයක අවශ්‍යතාවයක් නැහැ පින්වතුනි. මෙන්න මේ ඥානය මේ විශ්වතලයේ මේ මනුස්ස ප්‍රජාව අතර මේක පවත්වාගෙන යන්න. කරන්න පුළුවන් හැකි හැම දෙයක්ම කරන්න තමයි අපිට ඕනේ. මොකද මේක ගියොත් ආපහු ගන්න බැහැ. පින්වතුනි මේ කල්ප 91 ඇතුලේ 91 වෙනි කල්පයේ පින්වතුනි භාග්‍යවතුන් වහන්සේලා පහළ වුණා. ඊට පස්සේ කල්ප 60ක් යනකම්. කල්ප 60. දවස් නෙමෙයි, මාස නෙමෙයි, අවුරුදු නෙමෙයි, කල්ප 60. යනකම් කිසිම జగතෙක් පහළ වුණේ නැහැ මේ ලෝකෙ පින්වතුනි. අර ඥානෙ නැවත ගන්න. වටින්නේ නැද්ද පින්වතුනි මේක? ඔබට තාමත් හිතෙනවද පින්වතුනි ඔබගේ අල්ලපු වත්ත තමයි තාම වටින්නේ කියලා? තාම හිතෙනවද පුතේ ඔය පිටිපස්සෙන් යන කෙනා තමයි වටින්නේ කියලා? හිතලා බලන්න. මේ ඔබ බ්‍රේන් වොෂ් කරනවා නෙමෙයි පින්වතුනි. සත්‍ය කතා කරනවා. මේක තමයි ඔබගේ උරුමය. මේක නැති කරගන්න එපා. අපිට ඕනේ මේක ඔබට දෙන්න. අපිට ඕනේ මේක ලෝකවාසී සියලු දෙනාට දෙන්න. ඒක තමයි අපේ තියෙන එකම අභිප්‍රායය. පන්සල් හදන්න නෙමෙයි මේක. අපිට ඕනේ මෙන්න මේක දරන්න පුළුවන් මිනිසුන් හදන්න. හදලා මේ මිනිසුන්ට කියන්න යන් චරද වික්කවේ චාරිකම් බහුජන හිතාය බහුජන සුඛාය. ඉන්න එපා එක මොහොතක්. ඒකයි කිව්වේ මේ ආරාමේ තනිකර වර්ක්ෂොප් එකක්. මග වැඩිම සහ දහම් ප්‍රචාරය විතරයි මේක. ඔය පින්කම් කරන්න ඔබට අවස්ථාවක් හදලා දෙන්නේ පින්වතුනි මග වඩන්න පින ඕනේ නිසා. නැත්නම් ඕකටවත් අවස්ථාවක් දෙන්නේ නැහැ. නමුත් ඕකට අපි අවස්ථාවක් හදනවා මොකද හේතුව පින්වතුනි නැතුව මේක කරන්න බෑ. පින නැති මිනිස්සයාට මේක කොච්චර කිව්වත් තේරෙන්නේ නැහැ. ඒක නිසා මහා සංඝයාට අපෝපස්ථාන කරලා මේ මහා ශ්‍රද්ධාවන්ත හිතක් පහළ කරගෙන මේ කටයුතු කරගන්න අවස්ථාවක් හදලා දෙනවා. ඒකයි පින්වතුනි එක එක අයට එක එක විදිහට අවස්ථාවල් හදලා දෙන්න එන්න කියලා. ඒ අයට පින්කමක් කරන්න ඕනේ කිව්වට පස්සේ ඒකයි පින්වතුනි ස්වාමින් වහන්සේලා අනගාരികා මේ හැමෝම එකතු වෙලා ඔබ පූජා කරපු සල්ලි හැම එකක්ම පාවිච්චි කරලා පින්වතුනි මක් කරන්නේද? ඒ අයට මේ පින කරන්න අවස්ථාවක් හදලා දෙන්න. කවුරුද ඇවිල්ලා සීල සමාදානයක් කරන්න ඕනේ කිව්වම ඔබ හිතනවාද පින්වතුනි අපි කියනවා කියලා කීයක් එනවද? 200ක් එනවා. එක්කෙනෙකුට 1000යි 2000යි 3000 ගානේ 200යි කියලා දෙනවා ටිකට් එකක් අල්ලලා. මේක ගෙවන්න ඉස්සෙල්ලා අතන කවුන්ටර් එකට ගෙවන්න. ඊට පස්සේ අපි ප්‍රෝග්‍රෑම් එක කරලා දෙන්න. එහෙම කරන්න ඕනේ නැහැ පින්වතුනි අපිට. ඒකට හේතුව අපිට ඉන්නවා මහ ජව සම්පන්න දායකයෝ පිරිස. ඒකයි පින්වතුනි ඔබට මේ හැම එකක්ම අපි කියන්නේ මේ ආරාමය ඇතුලේ වෙන සිදුවෙන හැම එකක්ම මේක. ඔය එන හැම කෙනෙකුටම කන්න බොන්න දීලා පින්වතුනි ඒ අයගේ කුසගින්නත් නිවලා. ඒ අයට දහමක් දීලා.
අවබෝධ කරන්න පුළුවන් ශක්තිය තියෙන මිනිසුන්ට මේක අවබෝධ කරලා දීලා පින්තුනේ පණිවිඩෙත් ඇරලා ඔන්න අවබෝධ වුණා නම් දැන් ගිහිල්ලා මේක කියන්න කියලා. ඒ ඔක්කොම කරන්නේ. මෙච්චර බණ කියන අපිට මේක තාම තේරිලා නැහැ කියලා ඔබ හිතනවද පින්තුනේ? මේ මත ගාපු නැති මිනිස්සු නෙමෙයි පින්තුනේ. මේකේ තියෙන වටිනකම කියලා නිම කරන්න බෑ. ඒකයි මොනව නැතත් මෙන්න මේක රකින්න හදන්නේ. එහෙනම් ඔන්න කරුණු කාරණා තේරුම් ගන්න. තේරුම් අරගෙන පින්වතුනි ඔබගේ තියෙන පළවෙනි යුතුයකම තමයි ශාසනය රකින්න එක. රකිමුද එහෙනම්? ශාසනය රකිමුද? මොකද කියන්නේ? ශාසනය රකින්න කීයක් යනවද? අර ඉඳලා මෙහෙට ත්‍රිවිල් එකෙන් රුපියල් 500යි නම් එන්නේ ඒක යනවා. එතන ඉඳලා එතනට එන්න රුපියල් 200යි නම් ඒක යනවා 700යි. ශාසනය රකින්න යන්නේ 700යි. ශාසනය රකින්නවා කියවම හිතා ගන්න එපා. පින්වතුනි මේ දින වැලි කඩවල වලින් නිර්මාණය වෙච්ච මේ දේවල් ගන්ටාර දාගැප් ආදි වශයෙන් එහෙම නැත්නම් මේ ශ්‍රී මහා බෝධීන් වහන්සේලා ආදි වශයෙන් කොට ඇති මේ දේවල් රකින්නවා කියන්නේ. ඒ දේවල් හොඳයි පින්වතුනි අපේ සංස්කෘතියට යන කටයුතු කරන්නේ. ඒ වගේම පින්වතුනි ත්‍රිපිටක පොත් වහන්සේලා ආදි වශයෙන් ඒ ටිකේ වෙනම කතාවක්. නමුත් මතක තියාගන්න පින්වතුනි කැප්සූල් එකක් හැදුනොත් බේත් නැති. ඒක තමයි පින්වතුනි විනාශය. ඒ ඕනේ තරම් ඔබ දැකලත් ඇති. මත් කරන්න දෙයක් නැහැ. දොස් කියන්න එපා පින්වතුනි. දොස් කියලා වැඩක් නැහැ. ඒ වගේම පින්වතුනි ඔබ දැක්කොත් කොහේ හරි තැනක පින්වතුනි යන්නේ එහෙම එකක්. බේත් නැති කැප්සූල් එකක් දැක්කොත් ඔබට තේරෙනොත් එහෙම බේත් නැති කැප්සූල් එකක් මේ තියෙන්නේ කියලා. ඒ වෙලාවේදී පින්වතුනි ඇත්තටම ඔබගේ හිතට ඇතුල් වෙන්න ඕනේ මොකද්ද? ඒ පිරිස ගැන තරහක් නෙමෙයි පින්වතුනි. මගේ මෝඩකමට මට ඒ කාලේ පින්වතුනි තරුණ බොහොම තරුණ කාලේ වේද හොඳට ගාය තියෙන කාලේ පින්වතුනි. ඒ කාලේ මට හිතුනේ ඒ ක්‍රමයට. නමුත් පස්සේ ඥානෙ පහළ වුණා. ඒ ඥානෙ පහළ වුණාට පස්සේ තේරුණා සාසනය රැකීම යකි යුත්තේ මා විසිනේ. ඒක තව කෙනෙකුට කරන්න පුළුවන් එකක් නෙමෙයි. මම දෙවියන්ට බැලලා තියෙන අපරාධය. රකින්නවා කියනවා රැකපංගු කියලා. දෙවියෝ කල්පනා කරනවා මේ මිනිහා දන්නේ නැනේ මේ මිනිහා මොකටද ආවේ කියලා. අපිට බැන බැන ඉන්නේ. අද දෙවියන්ට බනින්නේ නැහැ පින්වතුනි. අද මිනිස්සුන්ට බනින්නේ නැහැ පින්වතුනි. දුස්සීල කිසිම කෙනෙකුට දොස් කියන්නේ නැහැ අපි. මොකද අපි දන්නවා පින්වතුනි ශාසනය රැකෙන්නේ ශ්‍රාවක සංඝ රත්නය අතින්. එතනට ඇතුල් වෙන්න බැරි කිසිම කෙනෙකුට මේ ශාසනය රකින්න බෑ පින්වතුනි. ඔබ දන්න සියලුම දෙනා ස්වාමින් වහන්සේලා වේවා උපාසක උපාසිකා මෙහෙණින් වහන්සේලා වේවා කවුරුණත් ශ්‍රාවක සංඝයා කියලා දැකගෙන ඉන්න ඒවා ජජ් කරන්න යන්න එපා ඔබ. මේ කාටවත් දෝෂයක් එහෙම කියනව නෙමෙයි පින්වතුනි. යථාර්ථය මේ පෙන්වන්නේ. ශාසනය රකින්නේ ඔබ ශාසනය රකින්න. මතක තියාගන්න. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා තියෙනවා ධම්මෝ හවේ රක්කති ධම්මචාරී. වේදේ කියනවා ධර්මෝ රක්ෂති රක්ෂිතාහ. මේ ධර්මයේ රකින්න කෙනා. හේවත් මේ ඥානපදය ආරක්ෂා කරගන්න කෙනා. මේ ඥානපදය විසින් ආරක්ෂා කරනවා. ඔබ මේක රකින්නවා නම් පින්වතුනි මේක රකින්න ඕනේ අර නාගයා වගේ පින්වතුනි. නාගයා මැණික රකින්න කොහෙද තියාගෙනද? වල්ගේ තියාගෙනද? දැන් ගිලිනවා පින්වතුනි. ගිලින්න ඕනේ. ඒ කියන්නේ මේ ඥානපදය තමන්ගේ ඇතුළට ගන්න ඕනේ පින්වතුනි. අරගෙනයි රකින්න පුළුවන්. ඥානපදයක් අපි හිතමු ඔබ සීල දෙනා කවුරු හරි දන්නවා ඥානපදයේ වැටහිච්ච ස්වාමින් වහන්සේලා.
එහෙම ස්වාමින් වහන්සේ නමක්ව දන්නවා. දැන් උන්වහන්සේට චිය කර කර පුළුවන් ද ඔක රකින්න. ඈ උන්වහන්සේට දාන ටිකක් ගිහින් දෙනවා. ඔබ වහන්සේ අනේ ඉතින් ඔබ වහන්සේ ඉන්නකම් අපිට හොඳයි ඉතින් ඔබ වහන්සේ අනේ ඔබ වහන්සේ පුළුවන් ද දැන්? ඒකද රකින්න. දෙංගදින ඔබ දාන පාන පූජා කරන එක බොහොම හොඳයි. ඒ ඔක්කොම හරි කියලා හිතන්න. උන්වහන්සේ අපවත් වුණොත් එහෙනම් මොකද වෙන්නේ? ඔබ ගිහිල්ලා දානේ පූජා කරනවා. ඒක හරි දානේ ඔක්කොම හරි ඔබට පිනු සිද්ධ වුණා. උන්වහන්සේ අපවත් වුණොත් මොකද වෙන්නේ? දැන් ඔබ කාර්යය කෙරිලාද? එහෙනම් උන්වහන්සේට දානයක් දීපු ගමන් මොකද කරන්න ඕන? ඉස්සරහින් ඉඳ ගන්න ඕන. ඉස්සරහින් ඉඳගෙන පින්වතුනි ඉල්ලන්න ඕනේ. මන් දුන්නනේ. දැන් මට දෙන්න. මොකද ඔහෙ ඉල්ලන්නේ? මට දෙන්න. මොකද්ද? ශාසනය දෙන්න ශාසනය. අන්න ඒක ඉල්ලන්න පින්වතුනි. විශේෂයෙන් මේ ආරාමයට අහම ඉල්ලන්නේ. ඔබ දානයක් දුන්නා නම් දැන් ඉල්ලන්න. ශාසනය දෙන්න. එදා ඉඳලා ඔබ ඕක කළා නම් පින්වතුනි. ඔබ පුංචි කාලේ ඉඳලා පන්සලට දානමාන පූජා කරා, දම්පැන් පූජා කරපු මිනිස්සු පින්වතුනි. එදා ඔබට පුළුවන් වුණා නම් ඕක ඉල්ලන්න. හැමෝම පුරුදු වෙලා හිටියා නම් ඕක ඉල්ලන්න පින්වතුනි. අද මේ රට මේට වඩා මහ පුදුම භාග්‍ය සම්පන්න රටක්. ප්‍රමාද නැහැ. ඉල්ලමු. මෙහෙන් ඉල්ලන්න. තාම අනිත් තැන් සූදානම් නැති වෙන්න පුළුවන් සමහර තැන්. තාම සූදානම් නැති වෙන්න පුළුවන්. එහෙනම් මෙහෙන් ඉල්ලන්න මෙහෙ සූදානම්. හැමතැනම ඉල්ලන්න යන්න එපා. දැන්ට මොකද සමහර තැන් තාම සූදානම් නැති වෙන්න පුළුවන් පින්වතුනි. ඒවට දොස් පරස් නගන්න නෙමෙයි අපි ඉන්නේ. නැති දේ ගැන හොයන්න නෙමෙයි ඉන්නේ. තියෙන දේ භුක්ති විඳින්න ඉන්නේ පින්වතුනි අපි. මෙන්න තියෙන දේ, තියෙන තැනක් හම්බුනේ. දැන් මොකද්ද කරන්න තියෙන්නේ? ඉල්ලන්න පින්වතුනි. ඔබ දානයක් පූජා කරලා ඉල්ලන්න. ඒ දානයක් පූජා කරන වාරයක් ගන්න ඉල්ලන්න පින්වතුනි. ඉල්ලන්න හේවත් බණ ටිකක් අහන්න පින්වතුනි. මේ ආරාමයට එන මිනිස්සුන්ට ලේසියෙන් බණ ටිකක් අහන්න නැතුව යන්න දෙන්නේ නැහැ. විශේෂයෙන්ම පින්වතුනි තරුණයෙක් එහෙම ආවොත්. කොහොමදත් යන්න දෙන්නේ නැහැ පින්වතුනි. බණ ටිකක් අහන්න නැතුව. ඒකට හේතුව පින්වතුනි මේ තරුණ ජවය අතින් තමයි මේක එදා ඉඳලා රැකුනේ. තරුණ ජවයේ තමයි පින්වතුනි. ඒ කියන්නේ වයසකට බෑ කියලා නෙමෙයි. කිසිම කෙනෙක් දුක හිතන්න එපා. ලෝකේ තියෙන වටිනම දේ ආරක්ෂා කරන්න දාන්න ඕනේ කාවුද පින්වතුනි? ඔහොම ජව සම්පන්න මිනිස්සු. මේක ගන්න හිත ඇතුළට. හිත ඇතුළට මේක අරන් රකින්න පින්වතුනි. පුළුවන් තරම් ප්‍රචාරය කරන්න. අණ ගහගෙන එන්න පින්වතුනි. අපි කියලා දෙන්න. තව අවුරුදු 10ක් යනකොට අඩුම භාෂා 20කින් 30කින් අපි බණ කියන්න පටන් ගන්නවා. අපිට එකම ඩ්‍රීම් එකයි තියෙන්නේ. ඒකයි කිව්වේ වෙන ඩ්‍රීම් එකක් මොකුත් නැහැ පින්වතුනි. බුදු සසුන බැබලේවා. බුදු සසුන කියන්නේ මොකටද? ඒ මහා ඥානයට වෙන. මේ ඥානය බැබලෙන්න ඕනේ මිනිස්සුන්ගේ හිත ඇතුලේ. හිත ඇතුලේ පොත්වල බැබලෙන්නේ නැහැ මේක. දැන් ඔබට වැටහෙනවද පින්වතුනි පොතක් බලලා නිවන් දකින්න බෑ කියලා? මේ ඥානපදයක් ලැබෙන්න නම් ඥානපදයක් ලැබිච්ච කෙනෙක්ගෙන් බණ ටිකක් අහන්න ඕනේ පින්වතුනි. ඒකයි කියන්නේ මහා සංඝයාමයි මේ ශාසනය රකින්නේ. ඔය කරන එක වැඩපිළිවෙලක්වත් නෙමෙයි. ඒක නිසා මහා සංඝයාට දොස් පරොස් නගලා පින්වතුනි වැඩපිළිවෙල කළාට වැඩක් නැහැ. මහා සංඝයාට දොස් පරොස් නගලා පින්වතුනි කෙනෙක් ත්‍රිපිටකයේ ග්‍රන්ථාරූඪ කළා කියලා පළක් වෙන්නේ නැහැ පින්වතුනි. මහා සංඝයාට දොස් පරොස් නගමින් ත්‍රිපිටකයේ සංරක්ෂණය කළා කියලා වැඩක් වෙන්නේත් නැහැ. මහා සංඝයාට දොස් පරොස් නගමින් පින්වතුනි ත්‍රිපිටකයේ චෛත්‍යක කෙටුවට ගල්වල කෙටුවත් මොනවා කළත් වැඩක් වෙන්නේ නැහැ පින්වතුනි. මහා සංඝ රත්නය අතින් තමයි මේ ශාසනය රැකෙන්නේ. මහා සංඝයා කියන්නේ කාටද කියලා ඔබ දන්නවා. අන්නේ උතුමන් වහන්සේලා අතින් තමයි මේක රැකෙන්නේ. අනික කාටවත් මේක රකින්න බෑ.
කෙටියෙන්ම කිව්වොත් පින්වතුනි අපවත් වෙන්න පුළුවන් අය තමයි පින්වතුනි ශාසනය පවත්වන්නේ. පවත්තන අය ශාසනය කියන්නේ. අපවත් වෙන්න පුළුවන් අය ශාසනය පවත්වනවා. කියන දිගටම පවතින වැඩ පිළිවෙල පහදනවා. පවත්තන අය මොකද කරන්නේ ශාසනය? අපවත් කරනවා. ඒකයි කරන්නේ. එහෙනම් ඔබ සූදානම් වෙන්න. කාටවත් ඇඟිලි දික් කරන්න එපා. ඔබ සූදානම් වෙන්න. ශාසනය රකින්න නම් රකින්න පුළුවන් කාටද? හයියෙන් කියන්න. කාටද? මට. හයියෙන් කියන්න. මට. ශාසනය රකින්න නම් රකින්න පුළුවන් කාටද? මට. ශාසනය විනාශ කරනවා නම් විනාශ කරන්න පුළුවන් කාටද? ඒත් මටම තමයි. එහෙනම් මේ ශාසනය වෙනුවෙන් කිසිම කෙනෙකුට ඇඟිලි දික් කරන්න එපා පින්වතුනි. මේ ශාසනය බබලවන්නෙත් ඔබ, මේක කාලා විනාශ කළා දාන්නෙත් ඔබමයි. ඇයි ඔබගේ යුතුයකම කළේ නැහැ කියලා කියන්නේ මේක දවසක විනාශ වෙලා යනවා. මේවා ඔක්කොම ඔබට කියලා දෙන්නම් පින්වතුනි. ඒකයි දැන් මේ බණ අහන පිරිස දන්නවා පින්වතුනි. අපි මේ කොච්චර දියුණු ක්‍රමවේදයක් කරනවද කියලා පින්වතුනි මේ දහම ලෝකෙට දෙන්න. විද්‍යාව කෙලින්ම ග්‍රහණයට ලක් කරලා තියෙනවා බුදුදහමේ පින්වතුනි. මිනිස්සුන්ට තේරෙන්න. බලන්න ඉස්සරහට තරුණ ප්‍රජාව කොච්චර එකතු වෙයිද කියලා පින්වතුනි. මොකද හේතුව මේ දහම ගන්නවා පින්වතුනි. විද්‍යාව හරහා දහම පුදුම විදියට ගන්නවා. ඉන්න බැරුව ඉන්නේ දැන්. බණ ටික ඇහුණා නම් ඉන්න බැරුව ඉන්නේ පින්වතුනි. මේ මෙහෙ විතරක් නෙමෙයි පින්වතුනි. මේ සමහර රටවල දැන් මේ හෙල්ලි තියෙනවා පින්. මේ මහා උගත්තු එකතු වෙලා දැන් මේව අහනවා පින්. ඉංග්‍රීසි දේශනා එහෙම අහනවා ඔක්කොම පින්. ඒ අහන අතරතුර මොකද වෙන්නේ? දැන් මේ හෙල්ලි තියෙනවා පින්. කොයි වෙලාව හරි මොකද වෙන්නේ? අර බන්ධනයක් කැරිච්ච ගම එකපාරට 5ක් 6ක් 10ක් 15ක් වෙන එකපාරේ ඉඳී සුදු අය. කෙලිම එන්නම බලාගෙන ඉන්න පිරිස් පින්වතුනි. ඊට පස්සේ ඒ අය තමයි මේ යුද්ධේ පටන් ගන්න ගිහිල්ලා. තම තමන්ගේ රටවල් වලට ගිහිල්ලා. අද දැක්කනේ ආනන්දේ ආදේශ සංගමයේ සහ විදුහල්පතිතුමා ඇතුළේ පිරිස එකතු වෙලා දක්ෂිණීය වැඩසටහනක් කරා. එහෙන් ඒ අයට ඒක කරන්න ඕන වෙනකොට පින්වතුනි මෙහි ඒ අයගේ නියෝජිතයෝ ඉන්නවා. පැවිදි වෙලා ඉන්නවා. පැවිදි වෙන්නේ ඉන්නවා. ඒ අය මොකද කළේ පින්වතුනි? මේ ඔක්කොම ඒවට ගැළපෙන විදිහට සකස් කළා. අන්දර ගුරුහාමුදුරුවන්වත් මැනිපියුලේට් කළා මක් කරන්නද? දේශනාවක් කරන්න කියලා. ඒ ඉල්ලීම් කරනකොට ඉතින් බෑ කියන්න බෑනේ මේ. ඒවා කරන්නේ අමුතු විදියට ඇවිදින්න. ඔන්න ඔයගේ වෙන් තම තමන්ගේ තම තමන්ව රකින්න පටන් ගන්නවා. ඔබ සාසනයට පූජා කරපු ඔබගේ පුතා, ඔබගේ දුව, ඔබව රකින්නවා ඒක. නැත්නම් ඔබගේ සහෝදරයා, ඔබගේ සහෝදරිය, ඔබගේ ඥාති පුතා, කවුරු හරි නැත්නම් ඔබගේ සසරේ පුතා. ඔබව රකින්න කවුරුත්ම නැත්නම් කියන්න මම රැකලා දෙන්න. මොකද ඔබ සියලු දෙනාගෙන් කිරිවීප කෙනෙක් මම. ඔබ සියලු දෙනාගේ දහඩිය මහන්සියෙන් ජීවත් වෙච්ච කෙනෙක් මම අනන්ත සසර පුරාට. ඒ ණය තමයි මේ ගෙවන්නේ පින්වතුනි. ඒ ණය ගෙවන්න ඉඩ දෙන්න. ඔබ මේක අවබෝධ කරගන්න. බලන්න පින්වතුනි මම ඔබව දන්නේ නැහැ. නමුත් මව්පිය සෙනෙහසින් කතා කරන්නේ මම ඔබට. ඒවත් මේ මහා සංඝයා ඔබට කතා කරන්නේ මේ ක්‍රමයේද පින්වතුනි. ඔබෙන් කිසි දෙයක් අපි ඉල්ලන්නේ නැහනේ. අද මේ වෙනකන් කිසි දෙයක් ඉල්ලලා නැහනේ පින්වතුනි. අපි ඉල්ලන්නේ එක දෙයයි. ඔබ විමුක්තිය සාක්ෂාත්. ඔබ නිවෙන්න.
ඔබට පුළුවන් කමක් හදාගන්න ඔබගේ දරුවව සාසනයට දෙන්න. ඔබ පුළුවන් කමක් හදාගන්න ඔබගේ දරුවා මැරුණාට පස්සේ කොන්ද කෙලින් තියාගෙන ඉන්න. ඔබ පුළුවන් කමක් හදාගන්න මැරුණාට පස්සේ අනුම ධර්මයේ සුගතියකට යන්න. අපි ඉල්ලන්නේ යන්නේ ඒ ටිකනේ ඔබේ. වෙන මොකුත් ඕනේ නැහැ. ඔන්න ඔය ටික ඔබ වෙනුවෙන් මේ බලන්න මේ දැන් මේ පැය දෙකක් තුනක් තිස්සේ කතා කළේ කවුරු වෙනුවෙන්ද? ඔබ වෙනුවෙන්. ඔබට විමුක්තිය හදලා දෙන්න. කොහොමද එහෙම අදහසක් අපිට එන්නේ මේකෙන්? මෙන්න මේවට පින් සිද්ධ වෙන්නේ. නැත්තම් අදහස් එනෝනේ මෙන්න මේකට නේද මේක. මේක දන්නේ නැත්තම් මේක නේද ලොකු. මේක ලොකු වුණාට පස්සේ මේක නේද එකතු කරන්න හදන්නේ මේක. ඒකෙන් අපේ ස්වාමින් වහන්සේලා මේ රට රාජ්‍ය සැරිසන්නවා. සත පහක්වත් දෙන්නේ නැතුව. ඕස්ට්‍රේලියාවට කියලා බණ ටිකක් කියන්න අපිට ඕස්ට්‍රේලියාවේ ඉන්න අපේ පිරිසට කියන්න දෙයක් නැහැ. අපේ ස්වාමින් වහන්සේලා එවන 5000ක් විතර එවන්න කියලා. ඒද මොකද? ඒ අය තමයි පින්විතනි මේවා කරන්නේ. එංගලන්තෙට ගිහලා බණ ටිකක් කියන්න දෙයක් නැහැ පින්විතනි. අපි බණ ටිකක් කියලා අපිට කියන්න දෙයක් නැහැ. මෙච්චරක් දෙන්න අපි එන්නම් කියලා. ඒ අය තමයි මේ ඔක්කොම කරන්නේ. අපිට තියෙන අපේ කාර්යය කරන්න. ඔබට තියෙන ඔබේ කාර්යය කරන්න. අපි දෙගොල්ලන්ටම තියෙන්නේ මේක නෙමෙයි පින්විතනි. මේකෙන් මිල කරන්න බැරි එකක් අපි දෙගොල්ලන්ටම තියෙනවා. ඒ තමයි අපේ සීහෙල උරුමය. සීහෙලයන්ට පහළ වෙච්ච සතර මහා නිදානය. ඉතින් අපි යන්නේ ඒක ආරක්ෂා කරගමු. ආරක්ෂා කරගෙන ඔබගේ විමුක්තිය සලසගමු කොහොම හරි. අද ගොඩ වෙලාවක් බණ කියන්නේ විදිහක් නැහැ. කමන්නේ අතනත් පැයක් බණ කිව්වනේ. ඒකත් මේකට ඇඳගන්න. හේතුව පින්වතුනි අද තව පූජාවක් තියෙනවා. ඒකට ඔබ සියලු දෙනාටම සහසම්බන්ධ වෙන්න පුළුවන්. අපි 6ට දේශනාව නතර කරලා 6:00ට මේ පූජාව පටන් ගමු. මේ පූජාව තමයි පින්වතුනි මේ ආරාමේ අධික වියදම් සහිත ආරාමයක්. දවසක් ඔය ගැන වියදමක් ගැන පොඩ්ඩක් කියුවා අපි. මේ ලයිට් බිල ගැන කිව්වා පින්වතුනි. මම මතකයි ලයිට් බිල 6,50,000ක ලයිට් බිලක් ඇවිල්ලා තිබ්බ මාසේ. දැන් අපි කිව්වද මෙන්න මෙච්චර ලොකු ආරාමයක් මේ ඔබ කරගෙන යන්නේ කියලා. ඒ කියද්දි පින්වතුනි ඒක පින්වත් පිරිසකට. ඒක එක්තරා පවුලක පිරිසකට හිතුණා පින්වතුනි. මේ මුළු ආරාමෙම සෝලාර් වලට පරිවර්තනය කරන්න. මම හිතන්නේ කෝටියකටත් එහා පැත්තේ ප්‍රොජෙක්ට් එකක් වෙන. ඒ පවුලේ උදවිය එකතු වෙලා ඒක කළා පින්වතුනි. ඒකට අවසර ගැනීම ආදී වශයෙන් මේ දේවල් වලට අවිත් එක්ක යාව ජීව කටයුතු කරන අපේ ඇමතිනියක් පූර්ණ සහයෝගය දක්වුවා. බොහෝම කෙටි කාලවලදී රටට ගාලා ඒ ටික අරගෙන දෙන්නා. බලන්න හැමෝම එකතු වෙලා කරා. ඒ ආපු පිරිසට පින්වතුනි දාන මාන ආදීන් උදව් උපකාර කළා ඔබ හැමෝම එකතු වෙලා. ඒ වගේම පින්වතුනි ඒක බාරගත්ත පිරිසට ඒ තරම් සද්ධාාවක් හිතේ ජනිත කරගන්න පින්වතුනි ඔබ සියලු දෙනාම උපකාරී වුණා. ශාසනයෙන් එච්චර ලැබී වෙලා කටයුතු කරන්න. මෙතන රුපියල් 500ක් 1000ක් දෙනව නෙමෙයි. මට නම් හිතා ගන්න බෑ පින්වතුනි. මිනිසුන්ට එහෙම හිතෙනවා. මිනිසුන්ට එහෙම හිතෙන්නේ හිතවල කොච්චර සද්ධාාවක් පහළ මම එකෙන් කියන්නේ ඔබට සද්ධාව නැහැ කියලා. තියෙන තරමනේ. ඔබට තියෙන 10000යි තව කෙනෙකුට 20000යි දෙන්නම 10000යි 20000යි දෙනවා. උපරිමේ තමයි දුන්නේ. මේක හරි. ඔක්කොම මේක සම සද්ධා. මම මේ කියන්නේ වෙන්ගතනේ. ඉතින් මේ මිනිස්සුන්ගේ හිතවල එහෙම සද්ධාාවක් ජනිත වෙන්න. ඔබ හැමෝම එකතු වෙලා තියෙනවා. අපි ඔබට නිතර කියනවා පින්වතුනි මේ ආරාමයට එන මිනිස්සු ස්වාමින් වහන්සේලා ගැන පහදින්න කලින් පහදිනවා පිරිසක් ගැන. ඒ තමයි ඔබ.
ඔබගේ හැසිරීම. ඔබ ඒ අයට සලකන හැටි. මම ලියුමක් කියවන්න. ඔබට තේරෙයි. මේ එක්තරා තාත්තා කෙනෙක් ලියව ලියුමක් වෙන එතන. තෙරුවන් සරණයි. ගුරු හාමුදුරන් වෙත. පසුගිය සතියේ දිනක අනගාരികාවන් බවට පත්වුණු කුඩා දියණියන් දෙදෙනෙකු ලියූ ලිපි ඔබ වහන්සේ කියවද්දී දැනුණ සතුට නිසාම මටත් තාත්තා කෙනෙක් විදියට යම් දෙයක් ඉදිරිපත් කිරීමට ඔබ වහන්සේගෙන් අවසරයි ගුරු හාමුදුරන් වහන්සේ. එකම පුතෙක් සහ එකම දියණියක් සමග පුංචි පවුලක් ගත කළ අපට ඒ වන විට ලෝකයේ ඉහළට යන්න මහා බලාපොරොත්තු ගොන්නක් තිබුණා. සාමාන්‍ය සැපවත් ජීවිතයක් ගත කළත් දරුවන්ට හොඳම පසුබිමක් සකසා දිය යුතු නිසා දුරු රටකට යන්න තීරණය කළ රස්සාව සඳහා පිට රටක රස්සාවක් කරපු මහත්තයෙක්. ආරාමය ගැන බින්දු මාත්‍රයක්වත් නොදැන සිටි මට කෙසේ හෝ මගේ පුතා ආරාමයට සම්බන්ධ වී කටයුතු කරන බවත් පුතා පැවිදි වීමට තීරණය කළ ඇති බවත් දැනගන්න ලැබුණා. එතකොට තාත්තා රට යනකම් ඉඳලා කොල්ල පැන්න ආරාමයට. බොහොම කාලයකට කලින්. තාත්තා එතකොට රටේ හිටියේ පුත්‍රයා හොඳ අංගම්පුරකාරයෙක් නුවර පැත්තේ. ඒ වටේම හරි ලැබි තරුණ දරුවෙක් ආවාරාමෙන්. ඒකයි මේ එක જાතියයි ඉන්නවා. ඔබට අංගම්පුර නම් අංගම්පුර ඕනේ පොරයක් අල්ලන්න පුළුවන් මේක. ඔබ දැක්කනට ආනන්ද ගීතයේ සතියෙන් පෙන්වතුනි මේ පොඩි පුතාලා ටික ආනන්ද ගීතයේ සතියෙන් වාදනය කළානේ. ඒ එක දරුවෙක්වත් ආනන්ද නෙමෙයි. එක දරුවෙක් රෝයල් එකට ගියේ කොළඹ. ඔන්නෝම දරුවෝ ටිකක් ඉන්ටර්නැෂනල් ස්කූල් එකේ ඉගෙන ගන්නවා. ඒ සින්දුව අහලවත් නැහැ. නමුත් අර ස්වාමීන් වහන්සේලාගේ ආපු හැඟීම බලන්න මේ අපේ දරුවෝ වෙන්නේ, අපේ සහෝදරයෝ වෙන්නේ. අපේ ඉස්කෝලේ විදුහල්පතිතුමා එන්නේ. අපේ ඉස්කෝලේ ආදි ශිෂ්‍යය එන්නේ. එන්නේම හැඟීමක් වෙන්නේ. ඒක නිසා අර මං කිව්ව සංගීතඥයෙක් පැවිදිලා ඉන්නවා කියලා. උන්වහන්සේගේ ඉල්ලීමක් කරලා තියෙනවා. මෙන්න මේ සින්දුව මේ පොඩියට ගහන්න පුළුවන් විදිහට හදලා දෙන්න කියලා. උන්වහන්සේට ඔක තප්පර ගන්න ගඩක් වෙන්නේ නැති. ඉතින් මොනවා කරි කරලා දෙන්නේ නැති මොනවාරෝ තියෙන එක ඒක දාන්න තනු දානවා අරවා මේවා කියලා මොනවා කරලා දෙන්නේ නැති ඒක. වන්න පුතාලා කොච්චර දක්ෂද කියලා. මේක සතියට දෙකට පෙන්වන මේක කළා මේ මිනිස්සු කොච්චර සතුටටපත් වෙන්නේ. ඒකයි මම කිව්වේ එක එක જાතියයි ඉන්නවා. ඔබට ඕන නම් ඕන දෙයක් කියන්න. මේ කිව්වේ ඔබට නිවන් දකින්න. ඕනේ භාෂාවකින් එන්න. ඒ කියන්නේ ඕනේ පැත්තකින් එන්න. අංගම්පර වලින් එනවා නම් එහෙම එන්න. යුද හමුදාවෙන් එනවා නම් එහෙම එන්න. නිවන් දකින්න. ඔය ඕනේ විදිහක නිවන කියලා දෙපෙන් ඉතින්. ඒකයි කියන්නේ මහා සංඝයා කියලා කියන්නේ. ඒ කියන්නේ භාග්‍යවතුන් වහන්සේගේ සංඝ රත්නය කියන්නේ බෙන්ගිතනේ තනිකර යුනිවර්සිටි එක. හැම දෙයක්ම දන්න මිනිස්සු ඉන්න තැන. වෛද්‍යවරු නම් වෛද්‍යවරු, ඉංජිනේරු නම් ඉංජිනේරු ඕන කෙනෙක් ඉන්නවා අපේ. මුල සිටම මගේ දරුවන් වැරදි මාර්ගයක නොයන බව විශ්වාස කළ මට අකමැත්තෙන් වුණත් කැමති වුණ නැහැ පුතා දැන් පැවිදි වෙනවා. මොකද තාත්තා දන්නේ නැහැ නේ තාම ආරාමේ කියන්නේ. අකමැත්තෙන් වුණත් විරුද්ධ වීමට හිතුනේ නැහැ. අකමැති නමුත් විරුද්ධ වෙන්න හිතුන්නේ නැහැ. ඒ අතර දුවත් බිරිඳත් නිතරම ආරාමය හා සම්බන්ධ වී සිටි නිසා ආරාමයේ කෙබඳු තැනක්ද යන්න ටික ටික දැනගන්න ලැබුණු අතර ගුරු හාමුදුරන්ගේ සහ මොරගොල්ලේ නායක හාමුදුරන්ගේ කෙටි දේශනා ටික ටික ඉඩ ලැබුණු හැම වෙලාවකම අහන්න පටන් ගත්තා. ඔය අතර දියණියත් මම කියන්න බලන්න ඉතින්. ඔය අතර දියණියත් අනගාരികා වැඩසටහනට සම්බන්ධ වෙන්න මගෙන් අවසර ඉල්ලද්දී
මගේ ඇස් දෙක වගේ හදවත වගේ සිටි දරු දෙදෙනාටම හොඳම දේ ලබා දෙන්න තවත් අවස්ථාවක් මට ලැබුණා. පුතා පැවිදි වී බොහෝ කල නිසා ආරාමේ විවිධ පින් කටයුතු රූපරාම තුලින් දැක සිටි මම දුවට මේ බිමට එන්න අවසර දෙන්න දෙපාරක් හිතුවේ නෑ. මේ බොහොම ලස්සන දරුවෝ පින්වතුනි මේ. නුවර පළාතේ. තාත්තා ඉතින් ඔය දුවට කොහොම ආදරය කරන්නේ නැද්ද? ඒකයි මම කියන්නේ පින්වතුනි. මේක තේරුණාට පස්සේ තමන්ගේ දරුවට දෙන්න පුළුවන් උපරිම දේ දෙනවා පින්වතුනි. ශාසනය කියන්නේ කුණු ගොඩක් නෙමෙයි හොඳට මතක තියාගන්න. එහෙම දැකපු කාලයක් තියෙන්නේ නැති. ශාසනය කියලා කියන්නේ මේක භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය පින්වතුනි. මේක ශාක්‍ය වංශය. ඒකයි ඔබ දකින්න ඇති මේ ආරාමේ බුලත්වයට කන කිසිම ස්වාමීන් වහන්සේ නමක් නැහැ. ඒව බෑ. මේක කොහෙද? මේක ශාක්‍ය වංශය. මේ හිටි පැයේ රජුන් දකින්න සුසුකම් ලැබපු ශාක්‍ය වංශය. ආරාමයේ ජනාධිපතිතුමා එනවා කිව්වොත් එම අයින් මට අක්ක දත් බැඳන් ඉන්නම් කියනවාද අපි? නෑ. ඕන වෙලාවක ලෑස්ති. මොන ගහන්නේ? ශාක්‍ය වංශය. සුද්ධ ශාක්‍ය වංශය මේක පිටින්. ඒක කියන්නේ ශාසනය කියන්නේ කුණු ගොඩක් කියලා එමෙ හිතන්න එපා. රජවරු සිටවරු පැවිදි වෙච්ච උතුම් ශාසනය ගැන මම මේ කතා කරන්නේ. මේ තාත්තලට ඒක තේරෙන නිසා තමයි පින්වතුනි. ඉතින් පිටරට ගියේ කෝටියක් ධනෙ රැස් කරන්න. ඒව රැස් කළා. ඒව රැස් කළා දරුවෝ වෙනුවෙන් තියලා තියෙනවා. දෙන්න දෙමහල් වෙනුවෙන් තියලා තියෙනවා. මම දරුවන්ට දීලා තියෙන උතුම්ම රැකවන්න. ඒ කියන්නේ ඔබ කවදාකවත් ශාසනය දෙකට දාන්න එපා පින්වතුනි. ඔබට හිතෙන්න අරින්න එපා ශාසනය කියන්නේ ඔය නිකන් අර ගෑනු මැරිච්ච මිනිස්සු. කෙල්ල පැනලා ගිය කොල්ලෝ. අන්න ඒ වගේ අන්න උන් ගිහිල්ලා ඉන්න තැනක් කියලා. එහෙම හිතන්න එපා. අපේ ආරාමෙට එහෙමයි ගන්නෙත් නැහැ. ගෑණි මැරිච්ච මිනිහට අපි කියනවා ඒකද දුක. එහෙනම් තව ගෑණියෙක් බැඳපන්. කෙල්ල පැනලා ගිය කොල්ලන් නම් කියනවා මුදේ ඔය වොන් තරම් කෙල්ලෝ ඉන්නේ. ඒක පස්සේ ඵලයන් ඔය හරියයි කොයි වෙලේ හරි. එහෙම නැත්නම් බණ ටිකක් අහපන් පුතේ. බණ ටික අහලා මේ ලෝකේ තියෙන යථාර්ථය තේරුම් ගනින්. යථාර්ථය තේරුම් ගත්තට පස්සේ මෙන්න මේ උදේ තේරුම් ගත්ත යථාර්ථය දකින්න. මේ තේරුම් ගත්ත යථාර්ථය සාක්ෂාත් කරන්න වරෙන් පුතේ. ඒකට තමයි ආරාම ඉඩ තියෙන්නේ පිටුද. අපි මේ බොහොම අමාරුවෙන් පරිප්පු ටිකක් තියාගෙන ඉන්නේ පිටුදනේ. නිවන් දකින්න ඉඩ කන්න දෙන්න. ඔබටත් කියන්නේ ඒකයි. නිවන් දකින්න නැත්තම් එන්න එපා. හුදෙක්ම නිවන් අවබෝධය පිණිසයි. වෙන කිසිම දෙයකට මේ ආරාමයට එන්න එපා පිටුද. හුදෙක්ම නිවන් අවබෝධය පිණිස ආරාමයට එන්න. මේ හැමෝම එන්නේ ඒකට. ඒකයි මගේ මැති ඇමතිවරුද මේ මහ ධන කුවේරයෝද මහ උගත්තුද මේ රට කරගෙන යන මිනිස්සු මේ හැමෝම මේකතන එක දෙයක් අවබෝධ කරගෙන මේ එන්නේ. ඒ තමයි නිවන. මෙහෙන් වෙන කිසි එකක් හම්බ වෙන්නේ නැහැ. ඔව් දන්න නමක්වත් කියන්නේ නැහැ මේ ආරය. අලුතෙන් එන අය ගැන අපිට හරි බයයි. හිත රිදලා යනවත් දන්නෙත් නැහැ. මොකද සාමාන්‍යයෙන් එයාට නම් කියලා මෙහෙම කරලා මෙහෙම කරලා යනවා. අපේ ආරාමයේ ක්‍රමේ තමයි එහෙම නැහැ. අපි කියන්නේ මිනිස් ගුණ. මතකනේ අපි ගිය සතියේ කතා කළා මනුස්ස ගුණයක් මතකද? එක්තරා මිනිසෙක් විසින් මුළු ජීවිත කාලය ඇතුළත පින්වතුනි මට පස්සේ ආරංචි වුණා. ඒක අහපු අයට මම මේ කියන්නේ. මට පස්සේ ආරංචි වුණා පින්වතුනි එතුමා කරපෑන් 120ක්වත් ඊතර නැහැලු. මේ පැයක් විතර තිස්සේ පින්වතුනි හදපු පන්සලුයි ඔක්කොම ටික කිව්වනේ අපි මතකද? පස්සේ මට ආරංචි 120ක්වත් නැහැලු මෙතන එතුමා කරපු වැඩවලින්. ඒකයි මම කියන්නේ නේද? මූණ අමතක කරන්න. මෙහෙම මිනිස්සු ඉන්නවා ලෝකෙ පින්වතුනි. උත්තරීතර මිනිස්සු. රෝල් මොඩල්ස් හදා ගන්න පින්වතුනි. ඔබට කරන්න පුළුවන් ඔබද මේ කරන්න. ඊළඟට රට ජීවිතයේදී මගේ යහළුවන් නොයෙකුත් අවස්ථාවල පෞල් ජීවිතවල හැලහැප්පීම් ඇති කරගන්න අවස්ථාවල සතුටින් ඉන්න තාත්තා බව මට තේරිලා මට පුදුම ආඩම්බරකමක් දැනුණා. ආරාමයට පැමිණි පළමු දිනම
අපි 4 දෙනාටම එකට එකතු වෙලා කතා බහ කරන අවස්ථාවක් ලබා දීමට කටයුතු සැලැස්සූ පුණ්‍ය භාරයට මම බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. මේකම නිතර බලන්න නේද? ඒ කොච්චර ශ්‍රමණීය අවස්ථාවක් එන්නේ නැද්ද කියලා. තාත්තා අවුරුදු 5ක 6ක් නෙවෙයි ඊටත් වැඩි කාලයක් සමහර රට දරුවෝ වෙනුවෙන් හල්ලි හම්බ කරන්න දහදුක් විඳින්න ගිය තාත්තා ලංකාවට එනකොට පෙන්වතනේ පුතයි දුවයි දෙන්නම පැවිදි වෙලා. අම්මා සීල උවැසියක් බවට පත් වෙලා. ශ්‍රාවිකාවක් වෙන්න විදිහක් නැහැ. ගෙදර අම්මෙක් ඉන්නවා ලෙඩ ඇඳේ. ඒ අම්මව බලා ගන්න තියෙන නිසා. ශ්‍රාවිකාවක් වෙන්න විදිහක් නැහැ. උවැසියක් වෙලා කටයුතු කරනවා. මෙන්න මෙහෙම පෞල් පරිසරයක් තියෙද්දි තාත්තා ලංකාවට එන්නේ. ඒ ඇවිදilla පෙන්වතනේ ගෙදර යන්න බෑනේ දැන්. ඇයි? දැන් ගෙදර තියෙන නුවර නෙමෙයි. දැන් ගෙදර තියෙන මෙහෙ පෙන්වත. කෙලින්ෙන් නැති මෙහෙ. ගෙදර ගිහිල්ලා මොනවද බලන්නද පෙන්වත? අර බීති හතර බලන්නද? පණ දීගෙන ආරක්ෂා කරමු. දෙවි පුදාගෙන රැකමු. දරු දෙන්න ඉන්නේ මෙහෙ නා. දැන් ඉතින් ඒ තාත්තගේ අම්මයි ගෙදර කොහෙද තියෙන්නේ? මේ. ආරාමයේ තුල ජීවත් වන ස්වාමින් වහන්සේලා ඇතුළු දායක සීල දෙනාගේම සංවරශීලී සුහදශීලී භාවය අවුරුදු 60ක් ගත වනතුරු කිසිම ස්ථානයක මින් පෙර මගේ දෙනසට අසු වී නැත. ඔන්නෝක කියන් තමයි මම මේ ලියුම කියෙන්නේ ඔකට. දැන් අපිට විතරද කියලා තියෙන්නේ? මම ආයෙ කියන්න. ආරාමයේ තුල ජීවත් වෙන ස්වාමින් වහන්සේලා ඇතුළු අන්න ඊටු ටික. දැන් බෝල් කරලා කියන්නේ මේක. කළු අකුරෙන් කියන්නේ. දායක සීල දෙනාගේ සංවරශීලී සුහදශීලී භාවය. ඒකයි පෙන්නේ. ඔබගේ අතින් ලොකු සේවයක් කරනවා. මේ මෙතනින් එහාට මේ කරන්න යන මහා පින්කමට ඔබ සීල දෙනා දායක වෙලා තියෙනවා. මේ ඔප්පු කරන්න මම මේ ලියුම කියෙව්වේ. අවුරුදු 60ක් ගත වනතුරු කිසිම ස්ථානයක මින් පෙර මගේ දෙනසට අසු වී නැත. ඔබ වහන්සේ කතා කළ වචන කීපේ මගේ හිතේ කොයිතරම් වෙනසක් ඇති කළාද කිවහොත් පසුවදාම සීල ශාවකෙක් බවට පත් වුණේ. එතුමා ආපු පළවෙනි දවසේ මෙතන පිරිත් නූල් බඳින වෙලාවේ මම වචන 10ක් කතා කළා. කතා කළේ මං ගැන නෙමෙයි, එතුමා ගැනත් නෙමෙයි මෙතන. එතුමගේ බිරිඳයි. ලෝකෙට බිහි කරපු දරු දෙන්න මේ ශාසනයට කරන මහ යහපත. විනාඩියක් කතා කරන්න ඇති. ඒ ස්වාමීන් වහන්සේ තමයි මෙච්චර කාලයක් වෙනද මේ ළඟක් වෙනකම්ම 18- කණ්ඩායම බාර අරගෙන කටයුතු කළේ. 18- පුතාලගේ වැඩසටහන සම්පූර්ණයෙන්. ඊට පස්සේ දැන් සීල ශ්‍රාවක මහත්තුරුන්ගේ වැඩසටහන බාර අරගෙන කටයුතු කරනවා. පුදුම කැපකිරීම. ඒ දුවත් එහෙමයි. පුදුම කැපකිරීම. ඒ ගැන තමයි මම කිව්වේ. දැන් ඉතින් මගේ අවසන් හුස්ම යනතුරුම ආරාමයේ සමග සම්බන්ධ වී ඔබ වහන්සේලාගේ අවවාද අනුශාසනා මැද නිවන කරා යාමට කටයුතු කිරීමයි මගේ එකම අදිස්ථානය. තෙරුවන් සරණයි, නිවනම වේත්වා. සාදු සාදු සාදු. දැක්කද මේක? තව පවුලක්. ඔබගේ පවුල බිඳ ගැනීමට අවශ්‍ය නම් එන්න පහෙක්වත්. බලන්න පින්වතුනි. මේවා ගැන නම් කතා කරලා හැකි එළි වෙනකන් ඔබ නිකම නිතර බලන්න ඒ තාත්තා රට ගිය මානසිකත්වයයි. දැන් මානසිකත්වය. රට යනකොට හිතේ තිබිච්ච පීඩාව කොච්චරද කියලා බලන්න.
රුපියල් 7 හොයන්න. දරුවෝ දෙන්න වෙනුවෙන්. ලස්සන දුවෙක් මක් කරන්නද? දීගෙ දෙන්න. කොච්චර යයිද සල්ලි? ඒක වෙනම තියාගෙන මෙන්න මෙච්චරක් හොයන්න ඕනේ කියලා. ඔහොම මහා ගොන්නක් එක ගිය තාත්තා අද කොච්චර සතුට වෙනවද කියලා. කොච්චර නිවිල්ලක් දැනෙනවද කියලා හදන්න. ඒකයි පෙඟතනේ. ඔබ විහිං නේද ඔය දුක් විඳින්න හදන්නේ පෙඟතනේ. ඔබගේ දරුවන් නිවන් දකින්න එන්න හදනකොට නෑ යන්න දෙන්න බෑ. ඔබ කසාද බඳින්න ඕනේ. කියලා පෙඟතනේ අර ලේලියෙක්ව ගෙදරට ගෙනන්නේ පස්ස පැත්තට පයින් පාරක් කන්නනේ ඔය හදන්නේ තව ටික කලක් ගියාට පස්සේ. අර නිදහස් වෙලා ආයෙන ඉන්න කොල්ලව නිදහස් කළා නම් ඔබත් එනවා මේ අපේ සීලසාවිකා මහත්මියලා ආදිවාසී මේ ඉන්න මහත්මියලා වගේ පෙඟතනේ. මේ ඇවිදilla මේ ළඟ පහතින් ඔය පොඩි පැල්පත් කොටයක් අටවගෙන පෙඟතනේ එතනින් එහාට බොහොම නිවිහැනිල්ල තමන්ගේ ජීවිතය ගත කරනවා. කවුරුත් එන්නේ නැහැනේ පෙඟතනේ දාගෙන ඉන්න මාළේ මොකද්ද කියලා හොයන්නේ. කවුරුත් ඇව්වද මෙහෙට ආවට පස්සේ මේ මොනවද මේ රෙදි જાතිය? තිල් රෙද්ද අතකගා හෙව්වද මොනවද මේ රෙදි જાතිය? විලි වැහෙන ඇඳුමක් ඇඳගෙන ඇවිදලා යන්තම් පෙඟතනේ ඔබට මේක කරගන්න කොයි තරම් අවස්ථාවක්ද මේ ලැබිලා තියෙන්නේ. ඉතින් ඔබ මේ අවස්ථාවන් කරගන්න පෙඟතනේ. ඔබ ඔබගේ දුව සාසනයට දෙනවා. හවුද නැද්ද? පෙඟතනේ ඇත්තම කිව්වොත් කොල්ලන්ට වඩා කෙල්ලෝ හරි ෆෝවර්ඩ්. උන්ට එන්න ඕන වුණා නම් ඒක නතර කරන්න අම්මට බෑ. හැබැයි කොල්ලව නතර කරන්න පුළුවන් අම්මගේ කඳුළු දෙකට. මෙහෙන් එකක් වැහලා අනික මෙහෙන් වැටිච්ච ගම කමන්නේ මම ඉන්නම් එහෙනම්. මේකද දුව නතර කරන්න බෑ. මම මේ හොඳට දැකපු කාරණාවක්. මේකදනේ දුවේකට එන්න ඕනේ වුණා නම් ඒකේ ඇවිල්ලාම තමයි බලන්නේ පස්ස. අම්මගේ කඳුළු වලට අහුවෙන්නේ නැහැ දූලා. නමුත් මේ කොළු පැටව අම්මගේ කඳුළු දෙක වැටෙනකොට පස්ස ගන්නවා. ඒකයි අපිට කියන්නේ මේ ජීවිතෙන් උපරිම ඵල නෙලන්න පුළුවන් ශාසනයක් ඇතුලේ. ශාසනය දෙකේ කොලෙට දාගත්තොත් ඔබට විනාශය තමයි වෙන්නේ. නමුත් ඔබට දැනෙනවා නම් ශාසනය කියලා කියන්නේ ශාක්‍ය වංශය කියලා. ඔබගේ දරුවව දෙනවා ශාසනයට වෙන්ගතනේ. මොකටද? ඔන්න ඔය වැඩේට. මගේ ජීවිතේ මගේ ගත කරන එක තප්පරයක්වත් වෙන්ගතනේ. නිකන් නාස්ති වෙන්නේ නැහැ. හැම තප්පරේම මොකක් හරි දෙයක් කරනවා ජීවිතේ නිවන මගේ නිවනට හෝ ලෝක සත්‍යයේ නිවනට. අන්න එහෙම එකක් තමයි මේ ආරාමේ සම්පූර්ණයෙන්ම තියෙන්නේ වෙන්ගතනේ. අපි ගත කරන්නේ අපිට ගත කරන්න පුළුවන් වටිනම ජීවිතේ වෙන්ගතනේ. මොකද වටිනම ජීවිතේ ගත කළොත් ආයි එන්න අවශ්‍ය වෙන්නේ නැහැ ලෝකෙට. හැබැයි වටින එකට පොඩ්ඩක් අඩුවෙන් ගත කළොත් වටින එක ගත කරන්න කියන්නේ. වටින එක ගත කරන්න ආයෙ එන්න වෙනවා. ඒක නිසා අපි උත්සාහ කරනවා වටිනම ජීවිතය ගත කරන්න. තරුණ දුවේ මේ ඉන්නේ වීරයෝ. ඔය කවුරුත් කතාද බඳින්න බැරි තරම් කැතයි එහෙම නෙමෙයි පිටින්. හිඟන්නොත් නෙමෙයි පිටින්. හොඳට සල්ලිකාර තියෙන, හොඳට ඉගෙන ගත්ත, සමහරවිට පිට රටවල ජීවත් වෙච්ච ඔන්න ඔහොම පිරිස් පිටින්. ඒකයි මම කියන්නේ මේ ශාසනය කියලා ඔබ දකින්න එපා පිටින්. එතන කන්න බොන තැන පැති පිරිසක් එකතු වෙන තැනක් කියන එක. උගත්තු එකතු වෙන තැනක්, බුද්ධිමත්තු එකතු වෙන තැනක්, විමුක්තිය හොයන යතිවරු එකතු වෙන තැනක්. ඉතින් ඔබටත් ආරාධනා කරනවා අපි ඒ තැනට ඇදෙන්න. ඔබගේ දරුවට මේ අවස්ථාව දීලා මේ වැඩ පිළිවෙල යන්න කියලා. මෙන්න මේ සීහලයට පහළ වෙච්ච මේ සතර මහා නිදානේ තමනුත් අයිති කරගෙන ලෝකයටත් බෙදලා